සුබ සන්ධ්‍යාවක් සියලුම දෙනාට. ඉතින් අපේ ආයුර්වේද තෙරපි පුහුණු පාඨමාලාවේ 7 වෙනි කණ්ඩායමේ අද අපි 6 වෙනි දවස කියලා කියන්න නැතුව මේ වෙනකන් කරපු දවස් ටිකේ සමරි එකක්. එහෙම නැත්නම් මෙතන අපේ ඉන්නවා අලුත් කට්ටිය ඉන්නවා. එතකොට පරණ කට්ටිය ඉන්නවා. එතකොට ඔයාලට මේ අපේ ප්‍රැක්ටිකල් ක්ලාස් එකට ආපු අයත් ඉන්නවා. අපි කරපු වර්ක්ෂොප් එකට. ඒ වගේම තියරි කරපු වර්ක්ෂොප් එකට ආපු කට්ටියත් ඉන්නවා. ඉතින් එහෙමනම් මේ හැමෝටම අපි පළවෙනි දවස් පහේ ලෙක්චර් එක අද සමර එකක් විදිහට කරනවා. ඉතින් ඊට කලින් ඔයාලව දැනුවත් කරන්න ඕන කාරණා කීපයක් තියෙනවා. අපේ පහුගිය කණ්ඩායම් තුනක, ඒ කියන්නේ 4 වෙනි කණ්ඩායම, 5 වෙනි කණ්ඩායම සහ 6 වෙනි කණ්ඩායමේ සහතික ප්‍රදානෝත්සවය අපි සූදානම් කරලා තියෙනවා අගෝස්තු 30 වෙනි ඉරිදට. එතකොට ඔයාලගේ කණ්ඩායමට අපිට පුළුවන් ඒකට සහභාගී වෙන්න අවස්ථාව දෙන්න. මොකද මාස 6කට තරයක් තමයි කන්වොකේෂන් එකක් තියෙන්නේ. ඔයාලටත් ඒකට සහභාගී වෙන්න අවස්ථාව දෙන්න පුළුවන්. අපි මයික් එක අන්මියුට් කරලා කතා කරමු. මේ විදිය හොඳයිද? හැබැයි ඒකෙදි ඔයාලට අපිට ළඟ තියරි ක්ලාසස්, ප්‍රැක්ටිකල් ක්ලාසස් දාන්න සිද්ධ වෙනවා. හැම සතියෙම වගේ අපිට ක්ලාස් එක තියලා ඉවරලා තමයි මේක කෝස් එක අපිට කවර් කරන්න වෙන්නේ. ඔයාලට ඒ විදිහට කරන්න පුළුවන්ද? මොකද අපිට ඔයාලගේ එක්සෑම් එක තියලා ඉවර කරන්න වෙනවා 22 වෙනකොට එක්සෑම් තියලා ඉවර වෙලා අපිට රිසල්ට්ස් අවුට් කරන්න වෙනවා 27 වෙනිදාට කලින් රිසල්ට්ස් අවුට් කරන්න වෙනවා. එහෙම වුණොත් විතරයි 27 වෙනිදාට කලින් රිසල්ට්ස් අවුට් කරන්න වෙනවා. එහෙම වුණොත් විතරයි ඔයාලව මේ කියන දවසේ කන්වොකේෂන් එකට ගන්න පුළුවන් වෙන්නේ. ඒ විදිහ හොඳයිද? මොකද ඔයාලගේ අදහස? අවුලක් නැහැ සර්. කතා කරමු. ඉන්දික සමරසිංහ ඔයාගේ කැම් එක ඔන් කරගන්න. කැම් එක ඔන් කරගෙන හැබැයි කළු පාටින් පේන්නේ. කොහොමද මේ විදිය හොඳයිද? ඉක්මනින් කතා කරන්න ඕන. මොකද මේ ටික අපි විනාඩි 5ක් 10ක් ඇතුළත මේ ටික කතා කරලා ෆයිනලයිස් කරගෙන තමයි අපේ අද දවසට අදාළ දේශනයට යන්න වෙන්නේ. ඒ නිසා ඉක්මනින් ඔයාලගේ අදහස් ඕන. මොකද මේක අපි ප්ලෑන් කරාට වැඩිය ඉක්මනට, ඒ කියන්නේ ඔයාලව මේ කන්වර්සේෂන් එකටම ගන්න තමයි අපි මේ උත්සාහ කරන්නේ. කොහොමද හිතන්නේ? මේ විදිය හොඳයිද නැත්නම් මොනවා හරි අදහස් තියෙනවද? ඒක ළඟ ලෙක්චර්ස් ඉන්න බැරි අපහසුතා හරි මොනවා හරි එහෙම තියෙනවද? මොකද එහෙම වුණොත් අනිවාර්යෙන් අපිට මේක එක්ස්ටෙන්ඩ් කරන්න වෙනවා සතියක් කර සතියක් වගේ. එහෙම වුණොත් ඔයාලට මේ කියන දවසේ කන්වර්සේෂන් එකට යන්න බැරි වෙනවා. කොහොමද හොඳ? මයික් අන්මියුට් කරලා කතා කරමු. මේ ටික දැම්ම කතා කරගත්තොත් තමයි අපිට අද ලෙක්චර් එක ඉක්මනට කරන්න පුළුවන්. මොකද අද අපිට පහුගිය දවස් 5ක ඒවා ටික තියෙනවා කව කරන්න. අර ඉස්කෝලේ දවස්වල වගේ එක එක්කෙනාට නම කිය නම ලකුණු කරන්න ඕනේ නැහනේ. දිනාත්‍රිට මොකද හිතෙන්නේ? හිතරුට මොකද හිතෙන්නේ? ඉන්දිකට මොකද හිතෙන්නේ කියලා ඒක. මම කැමති සර්. ටයිම් ටේබල් හවුද එක දිනාත්‍රි කැමති? ටයිම් ටේබල් එක කිව්වනම් අපි දවස් ටික මෙයාලට දුන්නා නේද? අනේ මේගොල්ලන්ට තාම දැම්මේ නැහැ. ඔයාලට ඒක දාන්න. එතකොට ඒක බලලා පුළුවන් මේගොල්ලන්ට අදහසක් ගන්න. ඔව්. ඔයාලට හැම වීකෙන්ඩ් එකේම ක්ලාස් තියෙනවා. සරලම දේ. හැම ඉරිදම ක්ලාස් තියෙනවා. මේ විදිහම ක්ලාස් තියෙනවා. ඒක තමයි සරලම ටයිම් ටේබල් එක. 2 9 16 23 කියන දවස් 4ම ක්ලාස් වලට එන්න පුළුවන්ද? අර උණවටුනින් එන යාට 22 වගේ අර මාසෙ දවස් උණවටුනේ යාට මාස දවස් දෙකයි මේ උණවටු තියෙනවා කියන්නේ. අනේ එයාට එන්න පුළුවන් කියලා කිව්වා. පුළුවන් කියන්නේ? ඔව්. එයා මේ අද කතා කරා එයාට මේ වෙලාවේ මේ ක්ලාස් එකට එන්න පොඩි අපහසුතාවයක් තියෙනවා කියලා. එයා ඒක වැඩි මැනේජ් කරගන්න පුළුවන්. එයා මේ ලෙක්චර් 3ක් කරා. ඔව්. කොහොමද ඔයාලට දිනාත්‍රිට ඔගේ තිසරු ඉන්දික එහෙනම් අපි ඒ විදිහට ක්ලාස් එක
දැන් මට සෙනසුරාදා ඉරිදා තමයි ඉතින් පුළුවන්. අපි කොහොමදත් ලෙක්චර්ස් තියෙන්නේ ඉරිදාට. සෙනසුරාදාට හෝ ඉරිදාට තමයි ලෙක්චර් තියෙන්නේ. කොහොමද පුළුවන්ද? හැම ඉරිදම ලෙක්චර්ස් එන්න පුළුවන්ද කියලා කියන්නකෝ ගාල්ලට. ලබන මාස මට පුළුවන් සර් ඉන්දික සමරසිංහ පුළුවන් සර්. ඉන්දික සමරසිංහ ඕකේ. එතකොට අනිත් දෙන්න මටත් පුළුවන්. පුළුවන් නේ. ඉසරු නදීෂණ ඕකේ. දිනාත්‍රයටත් පුළුවන් නේ. පුළුවන්. පුළුවන් නේ. හරි. ඕකේ. එහෙමනම් අපි මේ විදිහට වැඩි arrange කරනවා. දෙවනිදා 9 වෙනිදා 16 වෙනිදා 22 වෙනිදා සමහර විට ඔය අතරේ තව දවසක් අපි සෙනසුරාදා ඉරිදා එක ළඟ දවස් දෙකක් දැම්මොත් ඔයාලට පහසුයිද? මොකද දුර ඉඳලා එන කෙනෙක් ඉන්නව නම් එතකොට ගාල්ලේ ඇවිල්ලා නැවතිලා සෙනසුරාදා ඉරිදා දවස් දෙක එකට කරන්න එහෙම පුළුවන් කට්ටිය ඉන්නවද? ඔය ඉන්දික මොකක් හරි කිව්වා අපිට ඇහුන්නේ සර් මේ සෙනසුරාදා ඉරිදා ප්‍රැක්ටිකල් ගැනද කියන්නේ? ප්‍රැක්ටිකල් ගැන කියන්නේ. ඔව්. ඉක්මනින් කියන සෙනසුරාදා ඉරිදා දිගම ඔයාලට පුළුවන් දෙන්න. මොනට? පුළුවන් නේ. ටික කරන්නේ පුළුවන් කියලානේ කිව්වේ. පුළුවන් කියලානේ කිව්වේ. ඔව් සෙනසුරාදා ඉරිදා දෙකම එක ළඟ ලෙක්චර් දෙමුද? ඔව්. වෙන දවස් දෙකක් දාන්නනේ. පළවෙනි දවස් ඇවිල්ලා ඊළඟ දෙවෙනිදා ඇවිල්ලා ඊළඟ එකේ හමු. අපිට එතකොට ඔයාලට හරියට ටයිම් ටේබල් එක දෙන්න පුළුවන්. දැන් දෙවෙනිදා කොහොමදත් ලෙක්චර්ස් තියෙනවා. ප්‍රැක්ටිකල් එතනට එන්න තියෙන්නේ. 8 වෙනිදා 9 වෙනිදා දවස් දෙකම වගේ ඔයාලට ගන්න පුළුවන්ද? දිනත්‍රි ඉක්මනට කියන්න. මට පුළුවන් සර් ඕන දවසක. පුළුවන් නෑ මට. පුළුවන්. ඕන දවසක නියමයි. නදීෂාන්ටත් අවුලක් නැහැ නේ. ඉසරු හරි. එහෙමනම් අපි මේ විදිහට ළඟ ළඟ ලෙක්චර්ස් ටික දාලා ඉවරලා ඔයාලගේ ක්ලාස් එක ඉක්මනින්ම ඉවර කරලා දෙන්නම්. එතකොට අගෝස්තු මාසේ 30 වෙනිදා තියෙනවා කන්වොකේෂන් එක. ඒක විස්තර පස්සේ කියමු. hello මම ඇනෝද දැන් නැතුව කිය පොඩ්ඩක්. මම ඇනෝද දැන් ඇහෙනවා. හරි ඕකේ එහෙමනම් අද දවසේ අපේ පහුගිය දවස් 5ක සමරි එකක් රැපිඩ් සමරි එකක් කරන්න සූදානම් වෙලා ඉන්නවා අපේ ડોક્ટર තිලින වික්‍රමසිංහ. ඉතින් මම වෛද්‍යතුමාට ඊටාම ගෞරවයෙන් ආරාධනා කරනවා අපි පහුගිය දවස් 5ක කරපු ලෙක්චර්ස් වල රැපිඩ් සමරි එකක් අපි කට්ටියටම දෙමු කියලා. හරි පටන් ගන්නවා. කාඩියෝවැස්කියුලර් සිස්ටම් කියලා කියන්නේ රුධිර වාහිනී පද්ධතිය නැත්නම් හෘදය සහ වාහිනී පද්ධතිය කියන එකයි කාඩියෝවැස්කියුලර් සිස්ටම් කියලා කියන්නේ. එතකොට
මම මෙහෙම දෙයක් කරනවා. දැන් මේකේ මෙතනදී දැන් වෙනද මම දේශන කරනකොට හાર્ට් එක තියෙන්නේ මෙතනයි කියලා මේ zoom එකෙන් කියලා දෙනවා. දැන් එහෙම කරන්න යන්නේ නැහැ අද. මොකද ප්‍රැක්ටිකල් එකේදී මම ඒ ටික මට ඒක විනාඩි 5ක් ඇතුළත කියන්න පුළුවන්. මේක පැය භාගයක් විතර යන ටික. ඒ නිසා මම මේ පිහිටීම ඒ ටික මම ඔයාලට ප්‍රැක්ටිකල් දවසට කියලා දෙනවා. ඒක ඒ හින්දා මම ඒව ගැන කියන්නේ නැහැ. මේකේ තියරි දැනගන්න ඕන ටික තමයි මම අද කරන්නේ. එතකොට it consists of heart, arteries, veins, capillaries and blood. මේ කාඩියෝවැස්කියුලර් සිස්ටම් කිව්වා නැත්නම් හෘද වාහිනී පද්ධතිය කිව්වහම නැත්නම් රුධිර වාහිනී පද්ධතිය කිව්වහම ඒකේ තියෙන්නේ heart එකයි. arteries කියන්නේ ධමනි, veins කියන්නේ ශිරා, capillaries කියන්නේ රුධිර කේශනාලිකා සහ රුධිරය. blood කියන්නේ රුධිරය කියලා දන්නවනේ. එතකොට arteries වලින් කරන්නේ ශරීරය පුරා රුධිරය ගෙනියන එක. veins වලින් කරන්නේ ශරීරය පුරා රුධිරය ආපහු එකතු කරගෙන එන එක. capillaries වලින් කරන්නේ arteries veins යා කරන එක. හරිනේ? එතකොට මේ තියෙන අපේ ශරීරයේ තියෙන තවත් තරල වර්ග කීපයක්. රුධිරය ඇරුණාම රුධිරය එක තරලයක්. ඊට අමතරව තියෙන ලිම්ෆ් කියන්නේ වසා. ඔයාලා මේකත් O level වලට A level වලට අහලා ඇති. වසා තියෙනවා. ඊට අමතරව exudations කියලා කියන්නේ මොකක් හරි තැල්මක් හැම වුණොත් ගෙඩි ගහන්නේ. එහෙම වෙන්න යන නාල වලින් එළියට ආපු තරලය තමයි ගෙඩි ගහන්නේ. අන්නේ වලින් එළියට එන තරලය තමයි exudation කියන්නේ. ඊළඟ synovial fluids කියලා කියන්නේ joints අතර තියෙන තරලය. joint එකක් ගත්තාම joint එක අස්තියකට ගැටෙන එක වළක්වන්න මෙතන තරලයක් තියෙනවා අස්ති දෙක අතර. ඒක තමයි synovial fluid කියලා කියන්නේ. එතකොට රුධිරය ගැන විස්තරය මේ තියෙන්නේ. රුධිරය කියන එක අපේ ශරීරය තුල සංවෘත පද්ධතියක් ඇතුළත විවෘත පද්ධතියක නෙමෙයි. සංවෘත එක හොඳින් වැහුණු පද්ධතියක තියෙන. ඒ නිසා මේක එළියට නොයන. අපි ඒක තමයි රුධිර වාහිනී පද්ධතිය කියලා කියන්නේ. හරිනේ? දෙවෙනි තරම් කියන්නේ අර මම කිව්ව එක ආටරිස් වලින් කරන්නේ ශරීර පුරා රුධිරය ගෙනියන එක. වේන්ස් වලින් කරන්නේ ඒ රුධිරය ආපහු ගේන එක. ඒතර ආටරිස් වලින් රුධිර ශරීරය පුරා ගෙනියනවා කිව්වහම heart එකෙන් ගන්න රුධිරය ඊට යටින් තියෙන ආහාර මාර්ගයට, ඊට යටින් තියෙන ප්‍රජනන පද්ධතියට, ඊට යටින් තියෙන කකුල් දෙකට, ඉහළින් තියෙන අත් දෙකට සහ පෙනහළු වලට සහ හිසට කටස් වලට රුධිර සපයනවා ධමනි වලින් නැත්නම් ආටරිස් වලින්. ඒ ඔක්කොම අනිත් පැත්තට එකතු කරගෙන ආයෙ යනවා වේන්ස් වලින් නැත්නම් ශිරා වලින්. නේ? capillaries are not visible because they are microtubules. capillaries කියලා කියන්නේ මේ ඇඟිලි තුඩු වල තියෙන චූටි ඇහැට නොපෙනෙන සියුම් රුධිර නාල. ඒවා අතර ඇහැට පේන්නේ නැහැ. දැන් අපි දැන් ලේනාර නොපුන්නතර ලයිට් එකක් දැම්ම රතු පාට පේන්නේ. කේශනාලිකාවෙන් තමයි අර ඇඟිලි තුඩු රතු පාට පේන්නේ. රතු පාට පේන්නේ. organs මේ උදාහරණයක් දාලා තියෙන්නේ. අතන හැම ඉන්ද්‍රියකටම ගියාම රුධිර නාල බෙදිලා කේශනාලිකාවලට බෙදිලා එතනින් තමයි රුධිරය ඒ ඉන්ද්‍රියට උරාගන්නේ. ඒක මහානහරය ඇතුලේ තියෙනක උරා ගන්න බෑ. මහානහර ගිහිල්ලා බෙදිලා 100,000 වාර ගාණයක් ලක්ෂ ගාණයක් වාර බෙදිලා ඇහැට නොපෙනෙන මට්ටමට බෙදුනම ඒකේ තියෙන රුධිරය තමයි රුධිරෙන් තමයි නොඑක් දේවල් ඒ ඉන්ද්‍රියට ගන්න. උදාහරණ තමයි දාත හැම ස්කින් මසල්ස් මාංශ පේශි ඒ වගේ තියෙන්නේ කැපිලරිස් වල කියන උත අනිත් ඒවාත් එහෙම තමයි. that runs through the body due to the අවසානයේ දලන් කියන්නේ මුළු ශරීරය පාර රුධිරය දුවන්නේ අපේ heart එක වම් මොහොතේ ඉඳලා මරණ මොහොත දක්වා මේ විදියට ඇකිලෙනවා දිගහැරෙනවා. ඔයාලා ඒක ගන්නවා. ඒවර මේක විනාඩියට 72 වාරයක් සිද්ධ වෙනවා. ඒක ඒ පම්පින් ඇක්ෂන් එකේ ඉන්න තමයි ශරීරයේ රුධිරය ඉන්ද්‍රිය වෙතට යන්නේ. ඒ ඉන්ද්‍රිය වෙතට යන්නේවා ආපහු එන්නේ ඒ ඇක්ෂන් එකේම තමයි. ඒ යවන ප්‍රෙෂර් එකේම රිටර්න් ප්‍රෙෂර් එකෙන් තමයි ආපහු එන්නේ. ඊට අමතරව අපි ඇවිදිනකොට අතපය ක්‍රියා කරනකොට ඒවයි තියෙන මාංශ පේශී යහම යනකොට මේවයි තියෙන රුධිර නාල වල තියෙන රුධිරය ආපහු
ආපස්සට ගලන නිසා මම ඇවිදින්න කියන්නේ. ඇවිදිනකොට කකුල් වල තියෙන රුධිරය ඉහළට ගලනවා. ඇවිදින්න නැති කෙනාගේ එහෙම ගලන්නේ නැහැ. ඒ එළියේ තියෙන නහරවල වෙරිකෝස් වෙන් කියන්නේ අන්න ඒවා. එළියේ තියෙන නහරවල ඒ රුධිර රැස් වෙනවා. ඇවිදින කට්ටියක එහෙම වෙන්නේ නැහැ. එකතන ඉන්න කට්ටිය තමයි ඔය රුධිර නාල ඉදිමිලෙන ටීචර්ස් ලගේ නර්සස් ලගේ වගේ කට්ටිය. ඊළඟට රුධිර ගැන තා ටිකක් කියවෙනවා ඊළඟ පාඩමේ. ඊළඟ ටිකේ ලිම්ෆ් කියන්නේ දැන් අපි හිතන්න මෙහෙම දැන් අඟල් දෙකේ බටයකින් වතුර ගේනවා. හරිද? අඟල් දෙකේ බටයකින් වතුර ගේනවා. වතුරනේ අපි ලේම හිතන්නකො. අඟල් එකමාරක විතර බටයකින් ලේ යන්නේ හાર્ට් එකකින් ඉඳලා. ඒක ගිහිල්ලා අඟල් භාගේ බටයට යනවා, කාලේ බටයට යනවා. ඊටත් එහා ඇහැට නොපෙනෙන බටයක් ඇතුලෙන් අර රුධිර ටික යනවා. එතකොට මොකද වෙන්නේ? මෙතන තිබුණ ලොකු රුධිර පරිමාවක් අර කූටි බටෙන් යනවා. ඒක ඇතුළත ලොකු පීඩනයක් එනවනේ. ඒ පීඩනයේ හින්දා මොකද වෙන්නේ? රුධිරයේ තියෙන තරල කොටසක් එළියට එනවා. නාලේ. අන්න ඒ එළියට එන තරල කොටස තමයි අපි කියන්නේ ලිම්ෆ් නැත්නම් වසා කියලා. ඇල්මන එළියට එන එක තමයි එක්සියුඩේෂන් කියන්නේ. සාමාන්‍යයෙන් මේක ශරීරයේ ඉන්ද්‍රිය පද්ධති වල වෙනවා. ඒ වගේම මේ කෙලවරවල ඒක ඇඟිලි තුඩු වගේ වයින් විශේෂයෙන් හැදෙනවා වසා කියන එක. ඒවා ආයි එකතු වෙලා ශරීරයට ගිහිල්ලා ගලලා ආපහු රුධිර පද්ධතියට එකතු වෙනවා. වසා පද්ධතිය කියන්නේ වෙනම එකක් තියෙනවා. ඒ හින්දා ඉතින් මම මේක විස්තර කරනවා. එක්සියුඩේෂන් කියන්නේ මං කිව්වේ අර දැන් අපේ අතක් මෙහෙම තලුනොත් මෙතන තියෙන ලේනහර ටික තලෙනවනේ. ලේනහර තලුනම ආලා ගන්න මේක පිම්බෙනවා. පිම්බුණා මොකද වෙන්නේ? අර ලේනහරේ අර මෙහෙම මෙන්න මේ වගේ තමයි ලේනහරේ පිටිය තියෙන්නේ. ඒකට යම කතිර වගේ. පිම්බෙනවා කියන්නේ මෙහෙම හැරෙනවා. ඒතර මේ අතර තියෙන සිදුරු වලින් අතන තියෙන රුධිරය එළියට එනවා. ඒවා තමයි එක්සියුඩේෂන් කියලා කියන්නේ. ඔයාලේ වැදුණු ගමන් ඉදිමෙන්නේ ඒක. හරිනේ? ඒතකොට ඒක අඩු කරන්න තමයි අපි එතන හීතල කරලා අර අයිස් තියන්නේ. ඒ වගේ එකට. සයිනෝවියල් ෆ්ලුයිඩ් කියලා කියන්නේ මම කියවල සංධියක අස්ථි දෙක එකට යාවෙන තැන ඒක කෙටෙන එක වළක්වන්න මෙතන නිකන් රබර් බැලුන් එකක් වගේ එකක් තියෙනවා. ඒකවල තරලයක් තියෙනවා. ටිකක් ගන්න කයි. එතකොට ඒ නිසා තමයි මේක නොකෙටෙන්නේ. දැන් ධනිස එනවා ඔයාලා දන්නවද? උඩකින් පැනලා ධනිස කෙටුනොත් ධනිස ඉදිමෙනවා. ඒකට හේතුව තමයි අර උඩාස්තියට අස්තිය තියෙන අර ඉතර තියෙන රබර් බැලුන් එක වගේ කෙටෙනවා. කෙටුනම ඒක ඇතුලේ තියෙන තරලය ඒක ඇතුලේ ඉදිමෙනවා. ඉදිමෙලාට තරල ප්‍රමාණය වැඩි වෙනවා. ඒක තමයි ධනිස ඉදිමෙන්නේ. ඒ අර වැඩිපුර ඉදිමෙලා ඉන්නේ සයිනියල් ෆ්ලුයිඩ් එක වැඩි වෙන එක තමයි එතන වෙන්නේ. ඊළඟට රුධිරයේ සංයුතිය ගැන මේ කියන්නේ blood has been made from plasma red blood cells අපි blood reports වල තියෙන RBC කියලා. ඒ මුල් අකුරු තියෙන RBC කියලා. white blood cells WBC neutrophils ඒක නම් දැන් මේ කාලේ හොඳටම දන්නවා. neutrophils lymphocyte eosinophils basophils and platelets. platelets කියන හොඳටම දන්නවා මේ කාලේ. කවුරුත් දන්න platelet වහිනවා කියලා ඩෙන්ගු හදුනේ. එතකොට ඔය රතු රුධිර සෛල කිව්වම එකයි. එක වර්ගයයි. WBC කිව්වම white blood cells කිව්වම තියෙනවා ඇතුලේ වරහන් ඇතුලේ neutrophil, lymphocyte, eosinophil, basophil කියලා. තවත් වර්ග තියෙනවා. ඒ නිසා තමයි අර WBC DC කියලා differential count කියලා එකක් ගන්නවා. එතකොට ඒකේ N 160යි, L 130යි, E 104යි, B 103යි අන්න ඒ වගේ තියෙන්නේ. ඒ අර සුදු රුධිර සෛල වර්ග තියෙනවා. එක එක ක්‍රියාව කරන එක එක වර්ග. ඒවා තමයි ඔය නියුට්‍රොෆිල්, එසිනොෆිල්, බේසොෆිල් කියලා තියෙන්නේ. ප්ලේට්ලට්ස් කියලා කියන්නේ සෛලම නෙමෙයි. සෛල නිකන් කෑලි වගේ එකක්. ප්ලාස්මා කොටස් කියලා කියන්නේ. ඒකෙන් තමයි රුධිර කැටි ගැසීම ඇති කරන්නේ. Plasma contains 90% water and many proteins. ඒක තේරුම් ගන්න අපේ ශරීරයට වතුර කොයිතරම් ඕනද කියලා. රුධිර ප්ලාස්මාවෙන් 90ක් තියෙන ජලය. ඒකට හිතලා බලන්න මේ පැවුම් කාලේකනේ කොයි වෙලාවකත් අපිට වතුර කොච්චර ඕනද කියලා. රුධිර ලීටර් 5ක් තියෙනවා. රුධිර ලීටර් 5න් 905ක්. ලීටර් 4.5ක් තියෙන ජලය. ප්ලාස්මාවෙන් නේද?
ලීටර් 5 ප්ලාස්මාවේ 190ක් තියෙන වතුර. අර ගාන වැරදි. මේක මම පස්සේ විස්තර කරනවා. මේ තියෙන අරගේ රූප සටහන blood components කියන්නේ හැදිච්ච කොටස් කියන එක of blood. රුධිරය සැදෙනු කොටස් මෙතන රුධිර සංඝටක. අය මේ ඇඟිල්ල විදලා තියෙනවා මෙතන. මේ ඇඟිල්ලෙන් ගත්ත ලේ බින්දුව තමයි මේ ලොකු කරලා බලන්නේ. හරිනේ. ඊළඟ අපි රුධිරය මේ වගේ නිකාම්ම මේ ටෙස්ට් ටියුබ් එකකට ගත්තොතින් රුධිරයේ සෛල ටික වෙනම කැටි ගහනවා ප්ලාස්මා වෙනම වෙන්නේ. ඒ නිසා තමයි අපි අර මේ ලේ බලන්න ලේ ගන්නකොට විශේෂ ටියුබ් එකකට ගන්න එකේ අර ප්‍රතිකැටිකාරක කිමිකල්ස් දාලා තියෙනවා. ඒකට රුධිර කැටි ගහන්නේ නැහැ. නිකම්ම එකට ගත්තොත් මෙහෙම කැටි ගන්නවා. ඔයාලා දන්නවා ලේ එළියටවත් කැටි ගහනවා. හරිනේ. එතකොට මේ ලේ බින්දුවක් අරගෙන ඔක කරලා බැලුවොත් තියෙන જાත් තමයි මේ තියෙන්නේ. මෙන්න මේ පේන්නේ මැද්දේ වල ගැහිලා වගේ මේ පේන්නේ රුධිර සෛල. මෙන්න මේ තියෙන සුදු රුධිර සෛල. මේ රතු පාට කෑලි කෑලි වගේ තියෙන්නේ පට්ටික. නැත්නම් ප්ලේට්ලට්ස්. හරිනේ. බලන්න සුදු රුධිර සෛල එක එක සයිස් තියෙනවා මේ. එක එක හැඩ තියෙනවා මේ. මේ නම් කරලා තියෙන WBC කියලා. හරිනේ. ප්ලාස්මා කියන්නේ සාමාන්‍යයෙන් දොඩම් හැදුවෙන් දොඩම් බොන්න දොඩම් හැදුවෙන් පස්සේ පාටක් තියෙන තරලයක් තමයි ප්ලාස්මා කියලා කියන්නේ. හරිනේ. එතන මේ සංහිතේ තවදුරටත් තියෙන්නේ. Activities of WBC, RBC and platelets. platelets වල නම් ඔයාලා දන්නවා කාර්යය මොකද්ද? රුධිරය කැටි ගැසීමනේ. නමුත් RBC වලින් කරන දෙයක් පුළුවන් ඔක්සිජන් එක සම්බන්ධ වෙන්න පුළුවන්, කාබන් ඩයොක්සයිඩ් එක සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම ඔක්සිජන් අතාරින්නත් පුළුවන්, කාබන් ඩයොක්සයිඩ් අතාරින්නත් පුළුවන්. රතු රුධිර අණු වලට ඒකේ තියෙන හිමොග්ලොබින් කියන සංඝටකය රසායනික ද්‍රව්‍ය. ඒ නිසා මොකද කරන්නේ? පෙනහල්ලට ආවහම පෙනහල්ලේ තියෙන ලේ වලින් පෙනහල්ලට එන ලේ වලින් මොකද කරන්නේ? ඒ ලේ වල තියෙන හිමොග්ලොබින් වලින් නැත්නම් රතු රුධිර සෛල වලින් මොකද කරන්නේ? පෙනහල්ලේ වැඩිපුර තියෙන ඔක්සිජන් ඒව උරා ගන්න. උරාගෙන ශරීරයේ පුරා යනවා. ඒක ශරීරය පුරා යනකොට ශරීරයේ පටක වල වැඩිපුර තියෙන කාබන් ඩයොක්සයිඩ්. ඒ තැන් වලදී මොකද කරන්නේ? කාබන් ඩයොක්සයිඩ් උරා ගන්නවා. ඒකට බලන්න ඔක්සිජන් එතන ඇරෙනවා. කතා කරනවා. ඔක්සිජන් පටවලට යනවා. කාබන් ඩයොක්සයිඩ් ආයි උරාගෙන අනිත් පැත්තට ගෙනල්ලා වට ඉදාරිය ගෙදර. අනිත් පැත්තෙන් ගෙනල්ලා ආයි වෙනහල් වලට දාලා හાર્ට් එකට දාලා යවනවා. which we can absorb and release oxygen and carbon dioxide. hemoglobin කියන එකේ කෙටි නම තමයි HP කියන්නේ. hemoglobin එක පුළුවන් ඔක්සිජන් උරා ගන්නත්, කාබන් ඩයොක්සයිඩ් උරා ගන්නත්, ඒ වගේම මේ දෙකම අතහරින්නත් පුළුවන්. හරිද? WBC white blood cells mainly immunity. WBC කියන්නේ ප්‍රධාන වශයෙන් කරන්නේ ප්‍රතිශක්තිය හදන එක. පුංචි කාලේ අහලා ඇති දැන් අර රුධිර කැටියක් හැදුනහම නැත්නම් තුවාලයක් වුණාම දවසක් දෙකක් කරන තුවාලෙන් සැරව ගන්නවා. ඒ සැරව විදියට එළියට එන්නේ තුවාලේ හරහා ඇතුළට යන්න හදන බැක්ටීරියා විස බීජ ගිල දමපු සුදු රුධිර නම් තමයි සැරව විදියට එළියට එන්නේ කියලා ඔයාලට ගන්න ඇතිනේ. ඒක තමයි මේන්ලි ඉමුනිටි නැත්නම් ශරීරයේ ප්‍රතිශක්තිය හදන එක තමයි WBC. රුධිර කැටි ගැසීම. ලොකු ඔයාගේ weight එක තියාගන්න කාමරේ. මයික් එක ඔන් කරලා තමයි ගිහින් තියෙන්නේ. කැලස්ට්‍රික් රුධිරේ ගුණාංග තමයි මේ තියෙන්නේ. යා ඒක නවත්තන්න බෑ.
හ්ම්. රුධිරයේ ගුණාංග කියන එක තමයි මේ තියෙන්නේ. රුධිරයට නියමිත සාන්ද්‍රණයක් තියෙනවා. ඒ නියමිත සාන්ද්‍රණය තුල තමයි අපි ගන්න ආහාර වලින් ගන්න ග්ලූකෝස්, ඇමිනෝ අම්ල, මේද අම්ල, ග්ලිසරෝල් ඊළඟට අපි ගන්න ඔක්සිජන් අපේ ශරීරයෙන් පිට කරන්න ආපහු අරන් යන කාබන් ඩයොක්සයිඩ් ඔය වගේ සියලු දේ දිය වෙලා හැදිච්ච එක්තරා නියමිත සාන්ද්‍රණයක් තියෙන ද්‍රාවණයක් තමයි රුධිරය කියලා කියන්නේ. හරිනේ? ඒකට for this purpose blood absorbs these compounds and release them time to time and place by place of the body accordingly. ඒ කියන්නේ දැන් අපේ ශරීරය පුරා යනකොට මාංශ පේශියක වැඩිපුර යූරියා හැදුණා කියලා. ඒක එතනින් ගන්නවා රුධිරයෙන්. ඒක ගිහිල්ලා වක්ගඩුව ළඟදී අතාරිනවා. ඒතකොට වක්ගඩුවේ යූරියා පිරෙන්නේ එළියෙනවා. හරිනේ? ඊළඟට අපි හිතමු තව තැනකදී සීනි වැඩි කියලා. එතකොට ගන්නවා සීනි ටික ගන්නවා ගිහිල්ලා සීනි වැය වෙන මාංශ පේශියකදී ඒක අතාරිනවා. අන්න ඒ වගේ ගුණයක් තමයි රුධිරයේ තියෙන්නේ. ඒ නිසා තමයි ඇත්තටම අපි ශරීරය පවත්වා ගන්න. එතකොට මේ සේලයින් දෙනකොට සේලයින් දෙන්න රුධිරයේ සාන්ද්‍රණය සමාන වෙනවා. හදලා 109 සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් තමයි සේලයින් කියලා කියන්නේ. ඒක අයිසෝටොනික් කියන්නේ ඒක. හයිපර්ටොනික් කියන්නේ ඒකට මේ ඩබල් ස්ට්‍රෙන්ත් කියලා ඒ වගේ දෙගුණයක් දිය කරපු එක තමයි හයිපර්ටොනික් කියලා කියන්නේ. මේ වගේ ඔයාලට මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න මගෙන්. එතකොට විස්තර කරන්න පුළුවන් මෙතෙන්දී හරිය නැත්නම් ප්‍රැක්ටිකල් දවසට ඇවිල්ලා ඕනම ගැටලුවක් අහන්න දිනසන්තන පද්ධතිය ගැන. මොකද අර මම මේ අර ඉන්ද්‍රිය පද්ධතිය පිළිහිටපු හැටි අර මම මෙතෙන්දී කියන්නේ නැත්තේ සූම් එකේ කියන්න ගොඩක් වෙලා යන හින්දා. ඊළඟට මේ තියෙන තවදුරටත් රුධිරයේ ගුණාංග වගේක්. මේ ටික මම කිව්වා. ඔක්සිජන් ගන්නවා පෙනහළු වලදී පටක වලට ඔක්සිජන් අවශ්‍ය තැන් වලදී ඒක නිදහස් කරනවා. කාබන් ඩයොක්සයිඩ් ගන්නවා පටක වලදී ඒවා පෙනහළට ගෙනත් පෙනහළදී අතාරිනවා. ග්ලූකෝස්, water, salts, minerals and other nutrients taken from intestine. මේ ග්ලූකෝස්, වතුර, ලවණ ඊළඟට වෙනත් පෝෂණ කොටස් ඉන්ටෙස්ටයින් කියලා කියන්නේ අපේ ආහාර මාර්ගය. ඒකෙන් ගන්නවා අරගෙන ගෙනල්ලා අදාළ පටකවලදී නිදහස් කරනවා. දැන් උදාහරණයක් ග්ලූකෝස් ගත්තනම් එතනින් ඒක මාංශ පේශියට ඇවිල්ලා නිදහස් කරනවා. මේ මාංශ පේශියට ග්ලූකෝස් ඕනේ වැඩ කරන්නේ. ඒ නිසා. හරි. urea taken from tissues released at kidney and skin. මම කිව්වේ creatinine taken from liver cells and muscles releasing the kidney. ක්‍රියේටිනින් කියන්නේ ප්‍රෝටීන් පරිවෘත්තිය නැත්නම් ප්‍රෝටීන් ප්‍රයෝජ්‍ය කිරීම නැත්නම් ඇමයිනෝ අම්ල බිඳහැරීමේදී ඇති වෙන අපද්‍රව්‍යයක් තමයි ක්‍රියේටිනින් කියන්නේ. එතකොට ඒක හැදෙන්නේ අක්මාවේ liver cells වල. එතනින් ගෙනල්ලා වක්ගඩුවේදී අතාරිනවා. ඊළඟ salts ඒ කියන්නේ ලවණ වර්ග ගන්නවා intestines වලදී. ඒ කියන්නේ ආහාර මාර්ගයෙන් සහ පටකවලුත් ගන්නවා. අරගෙන ඒවා වැඩි හරිය අතාරිනවා කිඩ්නි එකේදී සහ හැමේදී. ඒ නිසා තමයි දහඩිය ලුණු රස, මුත්‍රාත් ලුණු රස වෙන්නේ ඒ නිසා තමයි. මේ තියෙන ලිම්ෆැටික් සිස්ටම් කියන එක මම අර ඉස්සෙල්ලා ගමන් විස්තර කරන්නම් කියලා. දැන් මේකේ මේ තියෙන ලිම්ෆැටික් සිස්ටම් එකේ රූපසටහන මේ තියෙන කාඩියෝවැස්කියුලර් සිස්ටම් එකේ රූපසටහන මේ තියෙන හાર્ට් එක. හරිනේ? මේ තියෙන හાર્ට් එක. හાર્ට් එකෙන් ශරීරය පුරා විදිහට අරන් යන වාහිනී තමයි රතු පාට තියෙන්නේ. අපි ඒවට කියන්නේ ආටරිස් කියලා ධමනි. ඒවා තමයි මෙහෙම මේ දිගේ මෙහෙකින් යනවා. මේ තියෙන්නේ හෘදයෙන් පහළට එන අපි කියන සංස්ථානික මහා ධමනිය නැත්නම් AORTA අයෝටා කියන්නේ මේක. ඒක හෘදයෙන් පටන් අරන්
පෘෂ්ඨය පැත්තට. ඒ කියන්නේ අපේ පෘෂ්ඨීය පැත්තට. ඒ කියන්නේ අපේ පෘෂ්ඨ කශේරුව පැත්තට කර්ව් වෙලා එතනින් ඊපස්සේ උදරය දිහාට මෙහෙම ගිහිල්ලා එළියට උඩ හරියේදී තුනට හරියේ දෙකට බෙදිලා වමටයි දකුණටයි කකුල් දෙකට බෙදිලා යනවා මේ විදිහට මේ විදිහට. දැන් අර මං කියව කතාව මේකයි. දැන් බලන්න මෙතනින් යන නහර මෙහෙම. මේ ලොකු නහරෙන් එන මේ රුධිරය ටික ඇවිල්ලා අපි උදාහරණයක් දැන් මෙහෙම ගමු මෙතන කෙලවර කියලා. දැන් මෙතෙන්ට එනකොට නොපෙනෙන මට්ටමට නහරේ පුංචි වෙලා. ඒතර ලොකු නහරේ ආපු ලේ ටික මෙතෙන්ට එනකොට ලොකු පීඩනයකට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? මෙතනදී මේ හරියදී තියෙන චූටි කේශනාලිකාවුනේ විද්‍යුත් තුනේනේ. ඒවයින් එළියට එනවා තරල ප්‍රමාණය. ඒ තරලයට තමයි අපි කියන්නේ වසා කියලා. හරිද? එතකොට වසා වලට ඉන්හා යන්න තැනක් නැහැ. දැන් මේ පටක අතරනේ එන්නේ. ඉන්හා යන්න තැනක් නැහැ. එතකොට යන්න තමයි යන්න මොකද්ද වෙන්නේ? මෙන්න මේ හරිය ඉඳලා දැන් මේ හරිය නෑන්නාල මේ ටිකේ තියෙන වසා අපි අත්මේ වැඩ කරනකොට මොකද වෙන්නේ? උඩට ගලනවා. ගල මේ හරිය සිහින් නාල පද්ධතියක් පටන් ගන්නවා. ඒ නාල පද්ධතිය මෙහි ඉඳලා මේම දිගට ඒ වසා අරගෙන යනවා. ගෙනිලා මෙතන තියෙන වසා මධ්‍යස්ථාන ඒවා තමයි අපි කුද්දට කියලා කියන රීති. විස බීජයක් ආවම උදිමනවා කියලා කියන්නේ. ඒවා මෙතන. ඒවා කකුල් වල ඒවා මේ ඉඳලා පහළ ඉඳලා එනවා. ඇවිල්ලා මේ තියෙන කකුලෙන් එන ඒවායි කුද්දට කියන ඒවා. ඇවිල්ලා මෙහෙම දෙපැත්තෙන් දෙකක් ඇවිල්ලා මෙතන තියෙනවා ලොකු නිකන් තටාකයක් වගේ කියලා කියන්නේ සිස්ටර්නා කයිලි කියන්නේ. මේ සිස්ටර්නා කයිලි කියන්නේ ඒක. ඒකට වැටලා එතනින් මෙහෙම ගිහිල්ලා සම්පූර්ණයෙන් අපේ උරස් කුවරේ උරස් ප්‍රණාලය කියන එකෙන් ගිහිල්ලා මෙතනින් ඇවිල්ලා උඩ නහරකට වැටෙනවා. ඒ නහරෙන් මෙහෙම පහළට ගිහිල්ලා මෙතන තියෙන හાર્ට් එකට එනවා. ඒක මම ප්‍රැක්ටිකල් එකේදී කියලා දෙනවා මොන නහරද වැටෙන්නේ. ඒ නහරේ තියෙන්නේ කොතනද කියලා. නේ? මේ රුධිර වාහිනී පද්ධතිය. එතකොට මේකේ දැන් ඔයාලට වැදගත් වෙන ප්‍රධාන දෙයක් තමයි දැන් මේක ගත්තාම මේ රතු පාටින් තියෙන ධමනිනේ ආටරිස්නේ මේවායේ රුධිරය යන්නේ ශරීරය ඇතුලේ. ඒව අපිට අහු වෙන්නේ නැහැ. දැන් අපි අත මෙහෙම කළොත් අර මෙතන පිම්බෙන්නේ නහර වගේ. ඒ පිටින් එන ශිරා. එතකොට අපේ අතට රුධිරය එන්නේ ඇතුලෙන් යන්නේ පිටින්. මේ පිට තියෙන නහර වල රුධිරය ගන්න මෙහෙන් හાર્ට් එක පැත්තට. මෙහෙම හાર્ට් එක දිහා තමයි ගලන්නේ. ඒ නිසා තමයි අපි මසාජ් එක කරන්නේ මෙහෙම මේ පැත්තට. මෙහෙම කරන්නේ ඒකයි. මේ හැමේ තියෙන රුධිරය මෙහාට ගලන තමයි මසාජ් එක කරන්නේ. මේ තියෙන හાર્ට් එකේ රුධිරය ගමන් කරන විදිහ මෙතනින් පටන් ගත්තොත් මේ තියෙන්නේ ඔළුවෙන් එන අපිරිසිදු රුධිරය. මේ තියෙන්නේ ශරීරයේ පහළ කොටස් වලින් එන අපිරිසිදු රුධිරය. ඒ ටික වැටෙනවා හෘදයේ ඉහළ කුටීරයට. ඉහළ කුටීරයට අපි කියනවා දකුණු කර්ණිකාව කියනවා. එහෙම නැත්නම් රයිට් වෙන්ට්‍රිකල් කියලා කියනවා. නැත්නම් වෙන්ට්‍රිකල් නේ රයිට් ඒට්‍රියම් කියලා කියනවා. මේ තියෙන රයිට් ඒට්‍රියම්. ඒකට වැටෙනවා මොකද වෙන්නේ? ඔයාලා ගන්න හાર્ට් එක සංකෝචනය වෙන මේක මෙහාට මේ බිත්තිය මෙහාට සංකෝචනය. එතකොට මේ රුධිර ටික මේකෙන් මිරිකිලා මේ යටේකට එනවා. මේක රයිට් වෙන්ට්‍රිකල් එක දකුණු කෝෂිකාව. මේකට ආපු වහාම මොකද වෙන්නේ? මේ කනකම් බිත්තිය මිරිකිලා මේ රුධිරය මේකෙන් එළියට යනවා. එළියට ගිහලා මෙතනින් මේක දෙකට බෙදෙනවා. මෙහාට යනවා වම් පෙනහල්ලට. මේ රුධිර නාලයට යටින් මෙහෙන් ගිහිල්ලා දකුණු පෙනහල්ලට යනවා. ඊපස්සේ ඒ රුධිරය පෙනහළු දෙකේදී පිරිසිදු වෙලා මෙතන තියෙන පෙනහළු දෙකේදී පිරිසිදු වෙලා මොකද වෙන්නේ? ආයත් වෙනවා මෙන්න මේ වම් කර්ණිකාවට නැත්නම් left atrium එකට. එතකොට ඒ රුධිරය ඇදලා තියෙන රතු පාටේ මොකද පෙනහළට ගිහිල්ලා අර පෙනහළේ තියෙන ඔක්සිජන් උරාගත්තම හිමොග්ලෝබින් වලට හිමොග්ලෝබින් දීප්ත රතු පාටක් එනවා. එහෙම වෙච්ච පිරිසිදු රුධිරය තමයි මේ. එතකොට ඒ රුධිරය මේකට ආපුවා මේ බිත්තිය ඇකිලෙනවා. ඇකිලුණු ගමන් මේකට වැටෙනවා. ඊට පස්සේ බලන්න මේ හાર્ට් එක ගත්තාම මේ බිත්තිය අනිත් ඔක්කොම වැඩිය ගණකම් මේ මුල්ල. එතකොට මේක ලොකු ෆෝස් එකකින් මිරිකනවා. මිරිකුණා මොකද වෙන්නේ? මෙන්න මේ එක්තනින් හાર્ට් එකේ තියෙන ඒ පිරිසිදු රුධිරය ඔක්කොම ගිහිල්ලා මෙහෙම ගලලා
මේ සංස්ථානික මහා ධමනය කියන එකට යනවා. ගියාම මේ නහර තුනෙන් ඔලුවට යනවා. ඊට පස්සේ මේක තමයි අර මම පෙන්නුවේ. මේ තියෙන ඒක තමයි. මේ තියෙන ඒක තමයි කැරකිලා මේ පිටපැත්තට ගිහිල්ලා පහළට ගිහිල්ලා උදරය හරහා ගිහිල්ලා කකුල් දෙකට බෙදිලා යනවා. මේ තියෙන පිටපැත්තෙන් බැලුවා හැටි. අර තිබුණ ඉස්සරහින් මේ තියෙන්නේ පිටපැත්තෙන්. largest artery is the aorta. ලොකුම ධමනිය තමයි aorta කියන්නේ. හරිද? arteries veins. මේ රූප මම නිකන් පැහැදිලි වෙන්න දැම්මේ. මේ තියෙන අර සරලව තියෙන කතන්දරේ. මේ තියෙන ශරීරය පුරා දුවපු රුධිරය මේකට එනවා left atrium එකට. ඒකෙන් මේකට එනවා. ඒක මිරිකනවා. ඊළඟට මේකෙන් පෙනහලට යනවා. පෙනහල්ලෙන් පිරිසිදුම් පත රුධිර රතු පාටයි. ඒක මේකට එනවා left atrium එකට. ඒක මිරිකුණා ඒකෙන් left ventricle එකට එනවා. left ventricle එක තමයි බිත්ති ගොඩාක් ගන්නකම්. ඒකෙන් මොකද ඒක මිරිකුණා මොකද වෙන්නේ? මේකෙන් සම්පූර්ණ මුළු ශරීරය පුරා රුධිරය විදිනවා. ඇහෙන්නේ නැහැ සර්. දැන් ඇහෙනවනේ මියුට් වුණා. muscular skeletal system කියන එක muscular කියන්නේ මාංශ පේශිමය කියලා. skeleton කියලා කියන්නේ අපේ ඇටසැකිල්ල නැත්නම් අස්ථිපංජරය කියන එක. ඒ දෙක හැදිච්ච මේ පද්ධතිය තමයි කියන්නේ muscular skeletal system කියලා. මේකත් එක තමයි අපි සම්පූර්ණ ගනුදෙනුව යන්නේ. මේක ස්නායු පද්ධතිය සහ රුධිර වාහිනී පද්ධතියත් එක තමයි අපේ සම්පූර්ණ මේ ගනුදෙනුව යන්නේ ඊට අමතරව හමු. ඔය මස්කියුලර් ස්කෙලටල් සිස්ටම් කියන එකේ අඩංගු වෙන දේ කියන්නේ එහි අඩංගු වෙනවා මසල්ස් බෝන්ස් කියන්නේ අස්ථි කාටිලේජස් කියන්නේ අපි සිංහලෙන් කියනවා නම් කාටිලේජ් ඒ අර ඉංග්‍රීසි සිංහල වචනේ නැත්නම් අරුණාස්ස කියන එක එයා ටෙන්ඩන්ස් ලිගමන්ට්ස් ඇන්ඩ් නර්ව්ස් ඇන්ඩ් බ්ලඩ් වෙසල්ස් කියන ටික අනිත් එක්කන පේන්න තුයි. එයාලගේ දසද්දත් එක අයිවත් ඇහෙන්නේ නැද්ද? දැන් හරිද? දැන් ඇහෙනවද? ඇහෙනවා සර්. හරි. දැන් හරි. නේ හරි හරි.
muscles are the active part of this system. ඒ කියන්නේ මේ පද්ධතියේ තියෙන active part එක තමයි muscles. ඒ කියන්නේ අස්ථි වලට චලනය වෙන්න බෑනේ. අස්ථියක් චලනය වෙන්න නම් මාංශ පේශියක් වැඩ කරන්න. ඒතර මේ කොටසේ තියෙන මේ අස්ථිය චලනය වෙන්නේ මේ මාංශ පේශිය වලින් නෙමෙයි. මේ චලනේ මේ මාංශ පේශිය. මෙහෙම. මේ මාංශ පේශිය මෙහෙම. එහෙම. මම මේක මේ ප්‍රැක්ටිකල් වලදී හොඳට ඉස්තර කරලා දෙන්නම්. මේක ගෲප් ඒවයි ඔක්කොම තියෙන විතර. because muscles can constrict itself. මම ඒකත් මේ ප්‍රැක්ටිකල් එකේදී කියලා දෙන්නම්. මොකද muscles active කියන්නේ මොකද? මාංශ පේශිය වලට ස්වයංව හැකිලීමේ හැකියාවක් තියෙනවා. හරි? නමුත් මේ ස්වයංව දිගහැරෙන්න බෑ. එතකොට මේ මසල් එකට ස්වයංව හැකිලෙන්න පුළුවන්. එතකොට මෙහෙම වෙනවා. මොකද මේකට දිගහැරෙන්න බෑ. මේක දිගහැරෙන්න නම් මේ මසල් එකෙන් තමයි මේක නැවෙනකොට මේක ගුලි වෙනකොට තමයි මේක දිගහැරෙන්නේ. ඔයාලා බලන්න අත මෙහෙම කරාම මේක ගුලි වෙනවා. මෙහෙම කළාම මේ පැත්ත ගුලි වෙනවා. දෙපැත්ත. මසල් එකට ස්වයංව හැකිලෙන්න පුළුවන් නම් ස්වයංව දිගහැරෙන්න බෑ. හරිනේ? මේ ටික මම තෝරලා දෙන්නම් ප්‍රැක්ටිකල් එකේ. නේ? Skeleton is made of many bones and they are moved by the actions of muscles and joints. Skeleton කිව්වේ මම කිව්වේ අපේ අස්ථි පංජරය නැත්නම් ඇටසැකිල්ල ඇදලා තියෙන්නේ අස්ථි 100 ගණක් එකතු වෙලා. එතකොට ඒවා එහා මෙහා හොලවන්නේ මාංශ පේශි වල ඇක්ෂන් එකෙන් තමයි ඒවා හොලවන්නේ. එතකොට ඒවා හොලවන්න පුළුවන් වෙලා තියෙන්නේ එකක් මාංශ පේශි වල ක්‍රියාව නිසා අනික ජොයින්ට්ස් නිසා. දැන් බලන්න අතේ ඇඟිලි ටිකේ ජොයින්ට්ස් මේ ජොයින්ට් ටික නොතිබුණා නම් අත මෙහෙම කරන්න බෑ නේ. මෙතන ජොයින්ට් එක නම් මෙහෙම කරන්න. ඒ නිසා මේ ජොයින්ට්ස් සහ මාංශ පේශි නිසා තමයි මේව වැඩ කරන්නේ. හරිනේ? එතකොට යම් ජොයින්ට් එකක් වැඩ කරන්නේ නැත්නම් අපි තේරුම් ගන්න ඕනේ මොකද්ද? ඒ ජොයින්ට් එක වැඩ කරන මාංශ පේශි තමයි ප්‍රශ්න තියෙන්නේ. එතකොට ජොයින්ට් එකේ විතරක් තෙල් ගාලමදි. ඒ අදාළ මාංශ පේශියේ තෙල් ගන්නවා. අන්න ඒකට තමයි මේ මස්කියුලෝස්කෙලටල් සිස්ටම් එක ඉගෙන ගන්න. එතකොට මේ ජොයින්ට් එක වැඩ කරවන්නේ මේ අත වැඩ කරන්නේ මේ ටික. එතකොට මේක නවන්න බැරි නම් අපි තෙල් මේ ටික ගාලා ගන්න මේ ටික වුණ ගන්න. එතකොට අත උස්සන්නේ මේ මසල් එකේ. අත උස්සන්න අමාරු නම් මේ මසල් එකේ වුණ තෙල් ගන්න. අන්න ඒ වගේ ඒ ටික දැනගන්න තමයි අපි මේ මස්කියුලෝස්කෙලටල් සිස්ටම් එක ඉගෙන ගන්න. හරිනේ? ඔයාලා අහලා තියෙනවා ඉස්කෝලේ යන කාලේ අපේ ශරීරයේ තියෙනවා අසව් සංදි කියලා එකක් නේ. අසව්වක් වගේ ක්‍රියා කරන සංදි අසව් සංදි. ඒතර මේවා අසව් සංදි. හරිනේ? ඊළඟට මේක ඒත් අසව් සංදියක්. දැන් මෙතන තියෙන්නේ කුහර ගෝල සංදිය. හරිනේ? එතකොට ඒවයිදී දැන් අසව් සංදියක් දැන් මේ සංදිය කරන්න තියෙන්නේ මෙහෙම කරන එකයි මෙහෙම කරන එකයි විතර. ඒ නිසා මේකට සම්බන්ධ මසල්ස් වගේක් මේ පැත්තෙන් තියෙනවා. අනිත් මාංශ පේශි ටික මේ පැත්තෙන් ඉච්චා. මෙහෙම කරන පේශි මෙහෙම කරන පේශි. හරිනේ? නමුත් දැන් මෙතන මැණික් කටුව ගත්තොත් ඔයාලා දන්න මැණික් කටුව ගත්තොත් අපි මැණික් කටුව එන කරකවමු. නේ? මැණික් කටුව මෙහෙම කරකවමු. ඒ වගේම තමයි අපි ඇන්කල් ජොයින්ට් එක ගත්තොත් වල්ලු කර ගත්තොත් අපිට වල්ලු කරත් එහෙම කරකවන්න පුළුවන්. දැන් එහෙම වෙනකොට දැන් අපි අත කියන්නේ අපිට මේ අත මෙහෙම කරන්න පුළුවන් මෙහෙම කරන්න. මෙහෙම කරන එක මසල් එකක් ටිකක් වැඩ කරනවා. යා අපි කරකවනවා කියන්නේ මෙහෙම ගානින් මෙහෙම රවුමට ගන්නවා. ඒ රවුමට ගන්න හරිද? අත මෙහෙම තියෙනවනේ. මෙහෙම හරවන්න එක මසල් එකක්. ඒක තා ටිකක් ගන්න තා ටිකක් ගන්න මෙහෙම මසල්ස් ගොඩාක් ඇතුලෙන් තියෙනවා. ඒ නිසා මොකද මේකේ උඩින් තියෙන මසල්ස් වලට අමතරව ගැඹුරුත් මසල්ස් තියෙනවා. ඒ වගේම තමයි මේ මම මේ රූප කරන දැන් මේ කෙන්ඩේ නැත්නම් ධනිසට පහළ කොටසේ බලන්න මේකේ මසල් තට්ටු කීයක් තියෙනවද කියලා. මේ අපි දන්නවා
අපේ පිටිපතුල මෙහෙම උස්සන්න පුළුවන් පහත් කරන්න පුළුවන්. ඊට වඩා පිටිපතුල මෙහෙම කරකවන්න පුළුවන්. නේ? ඊළඟට විලුඹ වෙනම කරකවන්න. ඒ ඔක්කොටම හරියන තමයි මේ මසල්ස් තියෙන්නේ. මේවා මම ප්‍රැක්ටිකල් එකේදී විස්තර කරන්නම්. අර Zoom එකේ විස්තර කරනට වැඩිය මට ලේසියි ඔයාලට තේරුම් ගන්න වඩා පහසුයි. මේක බලන්න මේකේ උඩින් පේන තට්ටුව නම් කරලා තියෙන්නේ යටින් තව නම් දැන් අපි මෙන්න මේ පැත්තෙන් ගත්තොත්. මේ extensor digitorum longus ඒක ඇතුලේ තියෙන මසල් එක. හරිනේ? ඊළාට tibialis anterior මේ උඩ තියෙන මසල් එක. මේ gastrocnemius උඩ තියෙන මසල් එක. ඊළාට peroneus longus ඒකත් උඩ තියෙන මසල් එක. මේ soleus කියන්නේ යට තියෙන එක. හරිනේ? මීටත් යටින් තවත් මසල්ස් තියෙනවා. ඒ නිසා මේ වගේ මේකේ වැදගත්කම මේකයි. දැන් අපි මේ වගේ තැනක මතු පිටින් තෙල් ගාලා වැඩක් නැහැ. මතු පිටින් තෙල් ගාවත් දැන් මේකේ මතු පිටින් තෙල් ගාවතින් ඔය gastrocnemius කියන මෙහා පැත්තේ නම් කරපු එකයි. දැන් මේ gastrocnemius කියන එකයි tibialis anterior කියන එකයි ඔන්න peroneus longus එක. කකුල ඇඟපතේ. ඔය තුනේ ගෑවේ. යටට ගෑවෙන්න නම් අපි මේ වගේ තැන්වල අපි යා ඩීප් ටිෂු කියන ඒ ටෙක්නික්ස් වලින් තෙල් ගන්නවා. එතකොට තමයි මේක දැනෙන්නේ. ඒක තමයි ඩීප් ටිෂු මසාජ් කියලා කියන්නේ. හරිනේ? එතකොට මේ තියෙන්නේ කාෆ් මසල් එක. කාෆ් එකේ තියෙන අපි ධනිස්ස පිටිපස්සෙන් කෙන්ඩ දිහා බැලුවොතින් සමහරට ඔයාලට මේ අත්දැකීම ඇති. කාෆ් එක මෙහෙම දෙකට බෙදලා තියෙනවා. කාෆ් එක මෙහෙම දෙකට බෙදලා තියෙනවා. නමුත් තනි මසල් එක. මේ තනි මසල් එක තමයි මෙහෙම ඇවිල්ලා කොටස් දෙකකට බෙදිලා මෙහෙම මේ පැත්තට හයි වෙලා තියෙනවා. මෙහෙම ගිහින් මේ පැත්තට හයි වෙනවා. ඒ කියන්නේ හෙඩ්ස් දෙකක්. මසල් එකේ ශීර්ෂ දෙකක් තියෙනවා. ඒ දෙකෙන් තමයි මේකෙන් එහාට මෙහාට හයි වෙලා තියෙන්නේ. මේ gastrocnemius එක. ඊළඟට මේක මසල් එක මේ හැම මසල් එකකම තියෙන ගතිගුණයක් තමයි මසල් එකේ මාංශ පේශිමය කොටසෙන් නෙවෙයි අස්ථියට සම්බන්ධ වෙන්නේ. දැන් මේ තියෙන පේශිමය කොටසනේ. පේශිමය කොටස මෙතනින් ගිහිල්ලා ඊන් පස්සේ මේ තන්තුමය කොටසක් බවට පත් වෙනවා. හරි? මේ තන්තුමය කොටස තමයි ඊන් පස්සේ හීන් වෙවි ගිහිල්ලා අපි අර මේ තියෙන විලුඹනේ. මේ තියෙන විලුඹ. විලුඹේ අපි කියන්නේ විලුඹේ උඩ රත ගාගෙන වල බලනහර කියන කතාවක් කියන්නේ. ඒ බලනහර බවට පත් වෙන්නේ නැත්නම් මේ ඇකිලිස් ටෙන්ඩන් එක බවට පත් වෙන්නේ. මෙන්න මේ gastrocnemius muscle එකේ හැදෙන අර තන්තුමය කොටස තමයි එකතු වෙලා ගිහින් මෙන්න ඇඟිල්ලක් විතර මාත ලොකු ටෙන්ඩන් එකක් බවට පත් වෙන්නේ. ඒක ටෙන්ඩන් එක කියන්නේ මොකද්ද කියලා මම කියනනම් ටෙන්ඩන් එක කියන්නේ මසල් එකක් බෝන් එකට හයි වීම සඳහා ඇති කරගන්න තන්තුමය කොටස තමයි ටෙන්ඩන් එකක් කියලා කියන්නේ. ඒවට අපි කණ්ඩරා කියලා කියනවා. මේක ඇදෙන්නේ නැහැ. හරිනේ? එතකොට දැන් මේ මසල් එකේ මේ මසල් දැන් මේ දෙකට බෙදිලානේ. දෙකට බෙදලා මේ පැත්තනොත් එකක් ගිහිලා මෙහෙන් යනවා එක ටෙන්ඩන් එකක් ගිහිල්ලා දැන් මේ තියෙන්නේ gastrocnemius කියන මසල් එක. මේ තියෙන්නේ ඒකෙන් යන ටෙන්ඩන් එක නේ. මේක ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා මේ මසල්ස් වල යටින් ගිහිල්ලා මෙහෙන් ගිහිල්ලා ධනිස පිටිපස්සේ ධනිසට උඩින් තැනකට තමයි ඒක සම්බන්ධ වෙන්නේ. හරි? ඊළඟට මේ බලන්න ධනිසට උඩින් තියෙන මසල් එකක් මේ. සෙමිටෙන්ඩෝනිසිස් කියන මසල් එක. මේක තයි එකේ පිටිපස්සේ තියෙන කලවේ පිටිපස්සේ තියෙන මසල් එක. ඒක ඇවිල්ලා මේවා ඒකේ අර ටෙන්ඩන් එක හදලා මෙහෙම ගිහිල්ලා මේ පැත්තට ආයි. ඊළඟ මේකෙත් එහෙම මේකෙත් එහෙම. මේක මම වෙනම ඔයාලට පැහැදිලි කරන්නම්. ඔයාලට දීපු මේ රූප සටහන් අරගෙන ඉන්නේ දාට. නැත්තම් මම මේ රූප සටහන් අරගෙන ඉන්නේ. හරිනේ? ඊළඟට මේ තියෙන්නේ අපේ අස්ථිපංජරය නැත්තම් ඇටසැකිල්ල කියන එක.
එතන මේක අඳුනා ගන්න ඕන කොටස් තියෙනවා මේ නම් ටික කියව ගන්න. මේ තියෙන හිස් කබල. ඒකට අපි කියන ස්කල් කියලා. මේ තියෙන්නේ හිස් කබලට අයි වෙච්ච යටහනුව මැන්ඩිබල් කියලා කියනවා. මේ තියෙන අපි කියන කොලබෝන් කියන එක අක්ෂ කාස්තියක් මෙතනින් කියන්නේ ඒක. ඊළඟට මේ තියෙන ඊලෑට ටික. මේ තියෙන ස්ටර්නම් කියන එක. මේ තියෙන හියුමරස් කියන එක. ඒ කියන්නේ අපේ මේ කොටසේ තියෙන අස්තිය. ඊළඟ මේ තියෙන්නේ අල්නා බෝන් එකයි රේඩියස් බෝන් එකයි. ඒ දෙක මම මේ කියලා දෙන්නම් ඉදාට. අපේ ඇනටොමිකල් පොසිෂන් එකේ තියලා තමයි මේ කියන්නේ. ඊළඟ මේ තියෙන්නේ හිප් බෝන් එක. එතකොට මේ තියෙන කොඳු යටපිල. මේක මේ හරියද පේන්නේ නැහැ. කොඳු යටපිල එන්නේ පිටිපැත්තෙන්නේ. ඇවිල්ලා මෙහෙම ඇවිල්ලා බලන්න කොඳු යටපිල මේ එකින් එක කට්ට එන්නේ. ඇවිල්ලා මෙතෙන්දී මොකද වෙන්නේ? ලොකු වෙලා ලොකු වටයක් හදලා තියෙනවා මේ. ඉන්න ලොකු වටයක් හදලා තියෙනවා. මේක තමයි ත්‍රිකාස්තිය කියලා කියන්නේ. මේ ලොකු වැටේ බලන්න ජොයින්ට් වල තියෙනවා අකුල් වැටේට මෙන්න මේ ලොකු තීරුවකින් මෙතන. මේ තියෙන්නේ ඒක මම පැහැදිලි කරන්න. මේ තියෙන්නේ කොඳු වැට පෙළ, මේ තියෙන්නේ බෙල්ල හරිය. මේ තියෙන්නේ අපේ පපුව හරිය. මේ තියෙන්නේ අපේ තුනටිය හරිය. මේ තියෙන්නේ අපේ තුනටියෙන් පහළ ප්‍රදේශය. ඊළඟ මෙහාට එක යට වෙනම තියෙනවා. මෙතෙන්ට එනකොට එයින් පහක් එකට බද්දලා තනි යටයක් හදලා තියෙනවා. හදලා මේ මෙහෙම ලොකු සර්ෆස් එකක් හදලා තියෙනවා. ජොයින්ට් වෙන්න මොකටද? උකුල් වැටේට. මේ තියෙන්නේ මෙන්න බලන්න. මේ තියෙන්නේ මේක තමයි මේ තියෙන කොඳුර පෙළේ කොඳුරට මේ තියෙන අර අස්සි පහක් එකට හැදලා තියෙන ත්‍රිකෝණාකාර අස්තිය ඒක තමයි සේක්‍රම් කියලා කියනවා. නැත්නම් සිංහලෙන් ත්‍රිකාස්තිය කියනවා. මේ බලන්න ඒක ඒ තරම් ලොකු අස්තියක් හදලා තියෙන්නේ මොකටද? මේ තරම් ලොකු ජොයින්ට් එකක් හදන්න. මේ තරම් ලොකු ජොයින්ට් එකක් හදන්න. මේ තරම් ලොකු ජොයින්ට් එකක් මොකටද? අපේ මුළු ශරීරයේ බර කොඳුරට පෙළෙන් එන්නේ පහළට. ඇවිල්ලා මේ පැත්තෙන් සහ මේ පැත්තෙන් තමයි මේක බෙදිලා යන්නේ කකුල් දෙකට. ඒතර මේ මුළු බර දරන්නේ මේ ජොයින්ට් දෙකේ. කිලෝ 80ක් බර නම් 80න් 60ක් විතර තියෙන උඩ කොටසේ. ඒ මුළු 60ම කිලෝ 30 දරන්නේ මේ ජොයින්ට් එකේ හැමතිස්සෙම. ඒක තමයි මේ තරම් ලොකු ජොයින්ට් එකක් හදලා තියෙන්නේ. මේක සාමාන්‍ය මෙන්න මේ තරම් විතර ලොකු ජොයින්ට් මේකක් ස්පේස් එක. හරිනේ? ඊළඟට මේ තියෙන ත්‍රිකාස්තිය නැත්නම් සේක්‍රම් එක මේ තියෙන්නේ ඊටත් පස්සේ තව අස්ති මේ කෂේරුකා කීපයක් එකතර හැදිලා තියෙන කොක්සික්ස් එක කියන එක නැත්නම් අපේ ශීනෝ වලිගය කියන එක තමයි. ඊළඟ මෙන්න මේ ටික වැදගත් වෙලාට මෙන්න මේ තියෙන්නේ ඔයාලා මෙන්න මේ ඔයාලා මෙන්න මෙහෙම කරලා ඉන්නරස තියලා ඉස්සරහින් ඇල්ලුවොත් මෙන්න මේ බෝන් එක තමයි අහුවෙන්නේ. මේවා මම ප්‍රැක්ටිකල් එකේදී කියලා දෙන්නම්. එතකොට හරි ලේසි. හරිනේ? මෙන්න මේක මතක තියාගන්න. මේ ශ්‍රෝණි මේකලාව කියලා මෙන්න මේකට කියන්නේ. මෙන්න මේ ශ්‍රෝණි මේකලාව කියලා කියන්නේ. ඔන්නේ. ඒක තමයි ශ්‍රෝණි මේකලාව. ශ්‍රෝණි මේකලාවට තමයි කොඳුරට පෙළ ඇවිල්ලා ත්‍රිකාස්ති මගින් මේ සම්බන්ධ වෙන්නේ. මෙතනයි. හරිද? ඒකට ශ්‍රෝණි මේකලාව හැදිලා තියෙන්නේ අස්ති තුනකින්. මේ එකක් මේ ජොයින්ට් එකෙන් පස්සේ මේ තියෙන එකක්. අස්ති තුනකින් හැදිලා තියෙන්නේ. ඒතර මේ අස්තිය ගිහිල්ලා මේ කොඳුරට පෙළට ජොයින්ට් එක දෙනවා. මේ අස්තිය ඇවිල්ලා කකුල යටේට මේ තියෙන කලව යටේ ඒකට ජොයින්ට් එක දෙනවා. මේ තියෙන එක. ඊළඟට මේ අස්තිය ඇවිල්ලා මෙහෙම ඉස්සරහින් ඇවිල්ලා මෙහෙම රවුමක් හදාගෙන ඇවිල්ලා මෙහෙම ඒ දෙකකට යාවෙලා මෙතන හදනවා ඉඩක් තියෙන මෙතන. මෙතන තියෙන ඉඩක් ශ්‍රෝණි කුහරය කියන්නේ මේක.
මෙතන තමයි මේකත් එක්ක මෙතන තමයි මූත්‍රාශය තියෙනවා. ඊළඟ මල මාර්ග තියෙනවා. ඊළඟ මෙතන මහාන්ත්‍ර කොටසක් තියෙනවා. මෙතන මහාන්ත්‍ර කොටසක් තියෙනවා මේක උඩ. ඇපෙන්ඩිසයිටිස් එක ඇපෙන්ඩික්ස් එක නෙමෙයි මෙතෙන්ට. ඊළඟ මෙතන තියෙන මූත්‍රාශය. යහනවගෙන ඊට පිටිපස්සෙන් තියෙනවා ගර්භාශය. වෙනං ඊට පිටිපස්සෙන් මෙහෙ තියෙනවා තව මහාන්ත්‍ර කොටස්. ඊළාට අපේ මෙන්න මේ හරිය මීට උඩින් තියෙනවා වකුගඩු දෙක. හරි? ඒවට ඉඩ දෙන්න තමයි මේ ශ්‍රෝණි මේකලා කියලා මෙහෙම රවුමක් හදලා මෙහෙම කරලා තියෙන්නේ. ඒතකොට මේක ගත්තොත් මේ අස්ථි දෙක එකට එකතු වෙච්ච එක සිම්ෆිසිස් පියුබිස් කියනවා. මේක පියුබික් බෝන් දෙක එකතු වෙච්ච එකේ සිම්ෆිසිස් කියන්නේ එකතු වෙච්ච එක කියන එක. එතකොට මෙතනින් පහළ මෙන්න මේ ටික තමයි ලිංගේන්ද්‍රිය බාහිර ලිංගේන්ද්‍රිය පිළිබඳ මේ ටික. මෙතනින් උඩ තමයි මේ ටික උදරය මේ ටික තමයි ශ්‍රෝණි මේකලා කුහරය කියන්නේ. හරිනේ? මෙන්න මේවා ඔයාලා බලාගෙන ඉන්න මේ පෙක්ටොරාලිස් මේජර් කියන්නේ පපුවේ තියෙන මසල් එක. මේක මම ප්‍රැක්ටිකල් එකේදී පෙන්නලා අතින් අල්ලන්න දෙනවා. හරි? අතින් අල්ලන්න කියන්නේ හැමට යටින්. නේ? ඊළඟට මෙන්න මේ ටික ඔයාලා දැනගන්න ඕනේ. මේ තියෙන හිස් කබලනේ. මේ හිස් කබල. හරිනේ? මේ තියෙන්නේ ඔය නම් කරලා තියෙන සර්වයිකල් කර්ව් කියන. කර්ව් කියන්නේ නැම්ම. අපේ බෙල්ල ගත්තොත් බෙල්ල මෙහෙම කෙලින් නෑ. බෙල්ල තියෙන පොඩි මෙහෙම ඇදේ එකට. ඒ සර්වයිකල් කර්ව්. හරිනේ? එතකොට ඊළඟ තොරසික් කර්ව් එක මේ ටික. දැන් මේ ඊට වඩා තද පාටින් කියන ලම්බ කර්ව් එක. හරිනේ? මේ හරිය තියෙන සේක්‍රල් කර්ව්. හරිනේ? එහෙම. එතකොට මේකේ වැදගත්කම තියෙන්නේ මේ ඉස්කවල ඇතුලේ මොළය තියෙනවා. හරිද? මේ මොළය මෙහෙම ගුලියක් වගේ ඔළුව ඇතුලේ තිබුණාට ඒක ඉවර වෙන්නේ නැහැ. මොළයෙන්ම ඔළුවෙන්ම ඒකෙන් මෙහෙම වලිගයක් වගේ එකක් එනවා. ඇවිල්ලා ඒක මොකද වෙන්නේ? පොදු වැටපළ දිගේ පහළට යනවා. ඒක තමයි සුෂුම්නාව කියලා කියන්නේ. ඒ කියන්නේ මෙන්න මේ හරියෙන් මෙහෙන් පෙන්නන්නම්. මේ තියෙන්නේ හිස් කබල මේක ඇතුලේ මොළයෙන් එන අර මේ වගේ කූර සුෂුම්නාව කියන එක ස්පයිනල් කෝඩ් කියන්නේ ඒක. මේ ස්පයිනල් කෝඩ් කියලා ඒක. ඒක මෙතනින් ඇවිල්ලා මොකද වෙන්නේ? කොඳු වැටපෙළ දිගේ මෙහෙම පහළට යනවා. මෙහෙම පහළට. එතකොට මේ යන හැම තැනකදීම හැම කොඳු වැටයක් ළඟදීම මොකද වෙන්නේ? ස්නායු යුගලයක් මේ පැත්තට එකයි අනිත් පැත්තට එකයි. එහෙම දෙකක් වෙන්න එළියට එනවා. මේ තියෙන එක පැහැදිලි කරන්න තියෙන රූප. මේ තියෙන්නේ එක කශේරුකාවක්. ඒකට කශේරුකා කියන ඒවා එක උඩ එක පිටලා තමයි තියෙන්නේ. කශේරුකා කියන එකට කියන ඉංග්‍රීසි නම තමයි vertebra. vertebra කියන්නේ කශේරුකාව. හරිනේ? එතකොට ඊට යටින් මේ තියෙන්නේ intervertebral disc එක. මේ වචන වල දැනගන්න ඕන. අද කවුරු පොඩි කෙනෙක් කියලා මේ වචන කිව්වොත් ඔයාලට තේරෙන්න ඕනේ මේ මොකක්ද කියන්නේ. මේ තියෙන්නේ අපි අර කියන්නේ කාර්ලේජ් ඩිස්ක් එක කියලා. කාර්ලේජ් එක පැන්න කියන ඩිස්ක් එක පැන්න මෙන්න මේක තමයි. ඒක තියෙන්නේ මේ පේනවනේ මේ එක කශේරුකාවක් නැත්නම් vertebra එකක් මේ තියෙන තව vertebra එකක්. ඒ දෙක එකට කෙටෙන එක වළක්වන්න රබර් වගේ නැත්නම් රබර් වගේ කිව්ව හાર્ඩ් රබර් වගේ ව්‍යුහයක් තමයි මේ කාර්ලේජ් කියලා කියන්නේ. ඒක තමයි මේ තියෙන්නේ. හරිනේ? මේක තියෙන්නේ ඊළාට මේ තියෙන්නේ සුසුම්නාව. අර මං කිව්වේ මොළයෙන් එන මේ වගේ මොළය මෙහෙම තියලා මොළය දැන් අපේ ඔළුව ඇතුලේ මොළය මෙහෙම තිබිලා මේ කියන වලිග වගේ මෙහෙම කොන්දරට දිගේ යනවා. ඒක තමයි මේ තියෙන්නේ. හරිනේ? ස්පයිනල් කෝඩ් කියන්නේ මේක මෙහෙම යන ගමන් දිගට මොකද කරන්නේ? කොඳු වැට පෙළේ හැම කොඳු වැටයක් ළඟදීම මේ එළියට ඒකෙන් ශාඛාවක් දෙනවා. ස්නායු ශාඛාවක් දෙනවා. එතකොට ඔයාලා හිතන්නේ දැන් බෙල්ලෙන් යන ගමන් බෙල්ලෙන් ශාඛාවල් එනවා. බෙල්ලේ කොඳුරට 7ක් තියෙනවා. ඒ 7න් ශාඛා 7ක් එනවා මේ දකුණු පැත්තට. ඒ 7 එකට එකතු වෙලා ඉතින් ආයෙ වෙනම ශාඛා හදලා ඒවා තමයි අතට යන්නේ අපේ මසල්ස් වලට යන ඔක්කොම ඒවා. මේ අපේ හැමේ දැනීම, ඇඟිලි මේව කිරීම මේ ඔක්කොටම යන්නේ මේ බෙල්ලේ
කොඳුයට පෙළෙන් පැනනගෙන සුෂුම්නා ස්නායු වලින් තමයි ඒක මොක වෙන්නේ. හරිනේ. ඒ නිසා සුෂුම්නා ස්නායුව දෙකත් ඊළඟට මසාජ් කරනකොට කොඳුයට පෙළ මසාජ් කරනකොට මෙන්න මේ තැන් අපි මසාජ් කරනවා. මෙන්න මේවා. දැන් බලන්න මේ තියෙන්නේ මෙන්න මේ මුදුන් තියෙන්නේ. මෙන්න මේ මුදුන් තමයි අපිට අහුවෙන්නේ. දැන් මේක බැලුවොත් මේ ඉස්සරහා පැත්තනේ. මේ පැත්තයි පපුව තියෙන මේ උදරේ තියෙන මේ හරිය. හරිනේ. අපේ පිට කොන්ද තමයි මේ තියෙන්නේ. අපි කොන්දෙන් ගිහිලා කොඳුයට පෙළ කියලා අල්ලන්නේ නැත්නම් කොඳුයට පෙළේ මෙන්න මේ ප්‍රෙෂර් ටික තමයි අල්ලන්නේ. හරිනේ මුදුන් ටික තමයි අල්ලන්නේ. මේව අල්ලන්නේ ජීවිතේට බෑ. ඒවා තියෙන ගොඩක් ගැඹුරේ. මේ එකක් ඇත්තටම මේ තරම් ලොකු මේක සජීවී ප්‍රමාණය කිව්වට කමක් නැහැ මේක අපේ. මේක ඊට ඔන්න පොඩ්ඩක් පුංචි සමහර තැන්. මොකද ලම්බ වර්ටිබ්‍රස් ඒ කියන්නේ අපි තුරටේ හරියේ තියෙන කොඳුයට මේ තරම් ලොකුයි. හරිනේ. එතකොට ඔයාලා දන්නවනේ ඇල්ලුවා මේ තරම් ලොකු කුලක් අහු වෙනවනේ කොන්දේ අත දාලානේ. එතකොට මේකෙන් මෙහෙම බලමු මේ බලන්න මෙතන එකක් ප්‍රසරයක් තියෙනවා මෙතන එකක් තියෙනවා මෙතන වලක් වගේ. මෙතනින් මෙහෙම ප්‍රෙස් කළොත් මොකක් හරි එකකින් මේ ස්නායුව ප්‍රෙස් කරන්න පුළුවන්. ඒ නිසා අපි මොකද කරන්නේ කොඳුයට පෙළ මසාජ් කරනකොට ස්නායු මසාජ් කරන්න ඕන නම් අපි කරන්නේ කොඳුයට පෙළ දෙපැත්තේ තියෙන මෙන්න මේ අවතලණය හොයාගෙන මෙතෙන්ට ඇඟිල්ල දාලා මේක මසාජ් කරනවා. සුනා ස්නායුව මසාජ් කරනවා. හරිනේ? ඒක තමයි මේකේ තියෙන වැදගත්ම කතන්දර. හරි? ඊළඟට දැන් අපිට අත් දෙක මෙහෙම ගත්තොත් අත් දෙක මෙහෙම කරන්න පුළුවන්. අත් දෙක මෙහෙම කරන්න පෙක්ටරලිස් මේජ් එකේ. හරිද? ඊට අමතරව අත් දෙක මීට පහලින් ගන්න පුළුවන්. තවත් පහලින් ගන්නවා. තවත් පහලින් එහෙම අන්න ඒව කරන්න තියෙන මසල්ස් තමයි මේ තියෙන්නේ. මේ තියෙන පෙක්ටරලිස් මයිනර් කියලා. මෙන්න මේ පෙක්ටරලිස් මයිනර් කියන්නේ අර මේජර් කියන උඩින් තියෙන ලොකු මසල් එක ගැලෙව්වහම يعني මේකේ මේ ලොකු මසල් එක ගැලෙව්වහම ගලවලා පැත්තකට කළාම ඊට යටින් තියෙන එක තමයි තියෙන මසල්ස් තමයි පෙක්ටරලිස් මයිනර් කියලා කියන්නේ. ඊළඟට මෙන්න මේකෙන් බලාගන්න මේ තියෙන්නේ ශීර්ෂ දෙකක් තියෙනවා මේ මාංශ පේශියට. 1යි 2යි. මේකට කියන්නේ ද්විශීර්ෂ පේශිය කියලා. ඔයාලා ඉස්කෝලේ අහපු මතක නම් අපේ අතේ උඩ බාහුවේ මෙතන තියෙන ද්විශීර්ෂ පේශිය. අන්න ඒක දෙකට බෙදලා යන ශීර්ෂ දෙක තමයි මේ තියෙන්නේ. ශීර්ෂ දෙක තමයි මේ තියෙන්නේ බලන්න. එකක් ඇවිල්ලා මෙතනින් ගිහිල්ලා අපේ උරපතු යටේ ජොයින්ට් එක ඩොටින් යා වෙනවා. අනිත් එක මෙහෙන් ගිහිල්ලා මේ තියෙන කොලබෝන් එක ක්ලැවිකල් කියන එක ඊට යටින් ගිහිල්ලා මේකත් මේ උරපතු යටේ තියෙන ඇටයක් ඒකේ අනිත් පැත්තට යා වෙනවා. මෙතෙන්ටයි මෙතෙන්ට. ඒක මේ ද්විශීර්ෂ පේශිය දෙපැරකට යා වෙන හැටි. හරිද? එතකොට මම මෙතනින් තව පොඩි දෙයක් උගන්වන්නම් අහගන්න. දැන් මාංශ පේශියක මේ ටෙන්ඩන් එකක් නේ. මේ ටෙන්ඩන් එක. හරිනේ? දැන් මේ මාංශ පේශිය ගත්තොත් මේ ටෙන්ඩන් එකක්. ඒ කියන්නේ අර පේශිය ඉවරලා පේශිමේ කොටස ඉවරලා යන තන්තුමේ කොටස. මේ තියෙන පේශිමේ කොටස ඉතුරු යන තන්තුමේ කොටස. හරිනේ? එතකොට මේ පේශියේ දැන් අපි මං කියන්නේ පේශියකට පුළුවන් හැකිලෙන්න කියලා. දැන් බලන්න මේ පේශිය හැකිලුණොත් මෙතෙන්ටත් හයි වෙලා තියෙන්නේ මෙතෙන්ටත් හයි වෙලා තියෙන්නේ. මේකට හැකිල පුංචි වෙන්න බෑනේ මෙතෙන්ටත් හයි වෙලා මෙතෙන්ට. ඒ නිසා මේක හැකිලෙන්න නම් මොකද වෙන්න ඕනේ? එක්ක මේ කොනේ මෙහෙට ඇදෙන්න ඕනේ. එක්ක මේ කොනේ මෙහෙට ඉස්සෙන්න ඕනේ. ඒතර ඇත්තට මේවා එක්ස්ට්‍රා රෙස්පිරේටරි මසල්ස් කියලා කියන්නේ අර හතිය ඇදලා උස්ම ගන්නකොට පපුවේ ඇදෙනවා වගේ පේන්නේ මෙන්න මේවයි. එතකොට මෙතන හෙලවෙන්නේ නැහැ. මේ උරපතු ඇටය ආසේ මෙතන මෙයට හෙලවෙන්නේ නැහනේ. හරිනේ? මේ මාංශ පේශි තුන පුංචි වෙනකොට මොකද වෙන්නේ? මෙන්න මේ හයි වෙලා තියෙන ඉලෑට වලටනේ මේ ඉලෑට වල ඉලෑට මෙහෙම ඉස්සිලා උර කොහරේ පළල් වෙනවා. එතකොට හුස්ම ගන්න පහසුයි. අති ගන්න මෙතන ලොකු වෙනවා.
ඒ අන්න පෙක්ටෝරලිස් මයිනර් මසල්ස් වැඩ කරනකොට. මේකේ වැදගත්කම මේකයි. මසල් එකක මේ දෙකලවරේ තියෙන මේ වයින් එක කොනක් හෙලවෙන්නේ නැහැ. අනික් කොන විතරයි හෙලවෙන්නේ. හෙලවෙන්නේ නැති කොනට අපි කියනවා මේකේ ඉපදෙන තැන නැත්නම් ඔරිජින් එක. එතකොට මේක තමයි මේ පෙක්ටෝරලිස් මයිනර් මසල්ස් වල ඔරිජින් එක මෙතන. හරිනේ? මේ තියෙන්නේ ඉන්සර්ෂන් එක. ඉන්සර්ට් වෙලා තියෙන මෙතෙන්. එතකොට ඉන්සර්ෂන් එක තමයි හෙලවෙන්නේ. මොකද දැන් මේ බාහ ද්විශීර්ෂ පේශිය විශේෂපේශියක් තියෙන්නේ මෙතෙන්ට අස්සට හයි වෙලා තියෙනවා. මෙතන හෙලවෙන්නේ නැහැ. එතකොට මේ ද්විශීර්ෂ පේශිය කියන්නේ මේක හැකිලෙනකොට මොකද්ද වෙන්නේ? මෙතන හෙලවෙන්නේ නැහැ. මේක හයි වෙලා තියෙන්නේ මේ යටේ. ඒ යටේ මෙහාටද. මේක තමයි. දන්නේ? එතකොට මාංශ පේශියක දෙකලවරක් තියෙනවා. එක කොනක් ආරම්භය නැත්නම් ඔරිජින් එක. අනික් කොන නිවේශය නැත්නම් ඉන්සර්ෂන් එක. ඊළඟ මසල් එකේ මේ ක්‍රියාත්මක වෙන මේ කොටසට කියන්නේ මසල් එකේ බොඩි එක, දේහය. හරිනේ? මේ තියෙන බෙල්ලේ පිහිටලා තියෙන වැදගත් නාල ටිකක් හින්දා මම මේක දැම්මේ. බලන්න බෙල්ලේ මෙහෙම බැලුවොතින් මෙතන මේ අපේ නිකට මේ තියෙන යටි හනුන් මේ ටික. මේ තියෙන බෙල්ල ඉස්සරහා. හරි? මේ ටික. මේ තියෙන්නේ මේ තියෙන මෙහෙම බලුවම මේ මසලේද මසල්ලේ මෙන්න මේක. මේ තියෙන මෙහෙම මේ කල පිටිපස්සේ නම් මෙහෙම ඉන්න මසල් එක මත අන්න එක තමයි මේ තියෙන්නේ. හරිනේ? එතකොට ඒ මසල් එකයි පිටේ තියෙන මෙන්න මේ මසල් එකයි එයාට යටින් තියෙන මේ තියෙන කොලබෝන් කියලා අපි කිව්වේ. නැත්නම් ක්ලැවිකල් කියලා කියනවා. ඒකයි තුන එකතු වෙලා මෙතන ත්‍රිකෝණයක් හදලා තියෙනවා. ඒ ත්‍රිකෝණය හරි වැදගත්. හේතුව මොකද? මේ ත්‍රිකෝණය ඇතුලේ තියෙනවා ලොකු නහර ගොඩක්. මේ තියෙන්නේ මේ සුදු පාටින් මෙන්න මේ යන්නේ කෙඳි වගේ කෙඳි නැත්ත පටි පටි වගේ. මේ තියෙන්නේ මෙතන තියෙන බෙල්ල කොඳු වැටපෙලෙන් එන ස්නායු තමයි මේ යන්නේ. මේවා මෙහෙම ඇවිල්ලා මෙතනින් ඇවිල්ලා මෙතන ඉන්නේ මගේ බෙල්ලම මෙතන යන මෙහෙම ඇවිල්ලා අත දිගේ ගිහිල්ලා අත වැඩ කරන්න යන්නේ ඒවා. හරි? ඊළඟට මේ තියෙන හිසෙන් එන රුධිර නාල. නිල් පාටින් තියෙන හිසේ ඉඳලා රුධිරේ ගේන රුධිර නාල. ඊළඟට මෙතන මේ තියෙන්නේ මේ ගැඹුරෙන් තියෙන්නේ පාට් එකේ ඉඳන් ඇවිල්ලා හිස ඇතුළට හිසට රුධිරය ගෙනියන රුධිර නාල. ඒ නිසා මේ ත්‍රිකෝණය ගොඩක් වැදගත්. මොකද මේ ත්‍රිකෝණයේ වේන්ස් තියෙනවා නැත්නම් ශිරා තියෙනවා ආටරිස් තියෙනවා නැත්නම් ධමනි තියෙනවා. ඒ වගේම ඉතා වැදගත් මුළු අතටම යන ස්නායු තියෙනවා. හරිද? ඒ නිසා ওই ත්‍රිකෝණය වැදගත්. හරි? ඒවන මසාජ් කරනකොට ඔයාලා ඕනනම් අහලා ඉස්සර කාලේ මිනිස්සු කහපත් නහර වල තෙල් ගානවා කියලා ගාන්නේ මෙන්න මෙතන තමයි. මෙතන තමයි තෙල් ගානම පහළට පහළට යනවා. ඒකට උතන ස්නායු තියෙනවා, රුධිර නාල තියෙනවා, ඔක්කොම තියෙනවා. ඒවයි ඊළඟට මෙතන වසා ගැටි තියෙනවා. ඒ වසා ගැටි අස් කරලා තියෙන්නේ පේන්න පහසුවට. එතකොට අය ගෑම් පාස් වෙන්නේ මොකද මේවයි තියෙන අර අනවශ්‍ය රුධිරය ඔක්කොම මෙහෙන් ගාලා මෙතනින් හાર્ට් එකට ගලනවා ඇතුළට. හරිනේ? මේ තියෙන්නේ අපේ කකුලේ තියෙන මසල්ස්. ටයි එකේ මේ මසල්ස් ටික බලා ගන්න ඔයාලාගේ රූප සටහන් වල වන්න ලකුණක් දාගන්න. මෙන්න මේ තියෙන්නේ උඩින් අපි මේවකොලොත් තියෙන මසල්ස්. හරිනේ? මෙන්න මෙතනින් ගත්තොතින් මේ ග්‍රැසිලිස් කියන්නේ කලවේ ඇතුල් පැත්තේ තියෙන මසල් එකක් එලිපිට. එලිපිටනේ මතු පිටින් යන එක. සාටෝරියස් කියන්නේ තව එකක්. හරිනේ? එතකොට මේ තියෙන ග්‍රැසිලිස්. කලවේ ඇතුලෙන් යන මසල් තමයි ග්‍රැසිලිස්. එයාට කලවේ උඩ හරහට යන මසල් එක තමයි සාටෝරියස්. ආවමේ පුරුෂය පිම්බුවම නම් මේක පේනවා. හරිනේ? මේක. ඊළඟට
මේ උඩින්ම යන මසල්ල රෙක්ටස් ෆෙමොරිස් කියන එක. ඊළඟට මේක වාස්ටස් ලැටරාලිස්. ඊළඟට මීට අමතර මෙතන තියෙනවා වාස්ටස් මීඩියාලිස්. ඊළඟට තව එකක් තියෙනවා නෑ. වාස්ටස් ලැටරාලිස්, වාස්ටස් මීඩියාලිස් ඊළඟට රෙක්ටස් ෆෙමොරිස්. හරිනේ? මීඩියල් කියන්නේ මධ්‍ය රේඛාවට ආසන්න, ලැටරාලිස් කියන්නේ පාර්ශ්වික පැත්තට ආසන්න කියන දෙක. මේ වචන ටික මම එදාට ප්‍රැක්ටිකල් දාලා මේ ටික මම විනාඩි 5ක ඇතුළත කියලා දෙන්නම්. ඔය ඇන්ටීරියර්, පොස්ටීරියර් දැන් මේවා කියනකොට වලට ඇන්ටීරියර් කියලා පේනවා. ඇන්ටීරියර් නමින් මසල්ස් තියෙනවා. ඇන්ටීරියර් කියන්නේ ඉදිරිපස. පොස්ටීරියර් කියන්නේ පිටුපස. සුපීරියර් කියන්නේ ඉහළ. ඉන්ෆීරියර් කියන්නේ පහළ. හරිනේ? වෙන්ට්‍රල් කියන්නේ උදරිය, උදරය පැත්තේ. ඩෝසල් කියන්නේ පිට පැත්තේ. ඊළඟට ඔය මේ ලැටරල් කියන්නේ පාර්ශ්වික පැත්තෙන්. මීඩියල් කියන්නේ ශරීරයේ මධ්‍ය රේඛාවට ආසන්න. ඒ වගේ තියෙන වචන තියෙනවා මේ රූප සටහන් කියවලා තේරුම් අරගෙන වචන ටික මතක තියාගන්නකො. ඒකට ආවමට මේක කියා දෙන්න ලේසි. දැන් බලන්න මෙන්න මෙතනින්. මෙන්න මේ මසල් එක බලන්න. මේ සොයාස් මේජර් උඩින් ඉඳලා තුන්වෙනි එක. බලන්න මෙතනින් ආවහම මෙතනින් පේන්න නැතුව යනවා ඇතුළේ යට තියෙන්නේ. යටින් ගිහිල්ලා කකුලේ පහළ කලවැටේ මැද හරියට තමයි මේක යාවෙන්නේ. මේකෙන්නේ කොඳු යට පෙළට මේකෙන්නේ මේ තුනට උඩින් ඉඳලා. හරිනේ? එයාට මේ තියෙන පෙක්ටිනිස් කියන එක. මේක අයිලියකස් කියන. අයිලියකස් කියන්නේ අයිලියම් එකෙන් එන්නේ. අයිලියම් කියන්නේ මේ උකුල්ලට අපි මෙතන අහුවෙන්නේ උකුල්ලට. ඒක තමයි අයිලියම් කියන්නේ. ඒකේ ඉඳලා එකක් තමයි අයිලියකස් කියලා කියන්නේ. ඒක ඇකිලුණා නම් කකුල එහෙම ඉස්සෙන්නේ. මේ ටික මම කියලා දෙන්න ඔයාලා යන්තමට හරි මේ මසල්ස් වල නම් ටික මතක තියාගන්න. හරිනේ? ඊළඟ මසල්ස් of gluteal region. gluteal region කියලා කියන්නේ තට්ටම් ප්‍රදේශය. ඒකේ තියෙන මසල්ස් තමයි මේ තියෙන්නේ. මේ තියෙන මේ මේ තියෙන මංක ත්‍රිකාස්තිය සේක්‍රම් එක. හරිනේ? මේ තියෙන්නේ අපේ දකුණු පැත්ත තට්ටම මේ වම් පැත්ත. දකුණු පැත්තේ තට්ටම කියන එකේ නැත්නම් ග්ලූටියල් රීජන් එකේ හැම ඉවත් කළාම පේන ප්‍රධාන මසල් එක තමයි මේ තියෙන්නේ. ඒතකොට බලන්න මේක සම්පූර්ණ ඒ කියන්නේ බටොක්ස් කියන එකෙන් 90%ක්ම වහගෙන තියෙන මේකේ. ග්ලූටියස් මැක්සිමස් කියන එක. හරිනේ? ග්ලූටියස් මැක්සිමස් කියන මේ මසල් එක. ඊළඟට මේ තියෙන ඊට උඩ කොටස තියෙනවා මේ තියෙන උකුල්ලටේනේ. මේ තියෙන්නේ පෙල්ලිස් කියලා දාගෙන පෙල්වික් බෝන් එකේ පෙල්ලිස් එක. ඒකට මේ ඒකට යා වෙලාම තියෙන එක තමයි මේ ග්ලූටියස් මීඩියස් කියන්නේ. මේකෙන් තමයි බටොක් එක හදලා තියෙන්නේ. හරිනේ? ඒකට මේ මසල් එක ගලවලා බලුවොතින් ඊළඟට මෙන්න බලන්න ග්ලූටියස් මීඩියස් එක ගැලවුවම ඊට යට තියෙන ග්ලූටියස් මිනිමස් කියලා පුංචි එක. ඊළඟට මේ තියෙනවා පයිරිෆෝමිස් කියලා මසල් එකක් තියෙනවා. ඒ විදිහට මසල් පේලියක් තියෙන චූටි මසල්. මේවා හින්දා තමයි අපිට කකුල කරකවන්න පුළුවන්. මම මේ ටික ඔයාලට ප්‍රැක්ටිකල් එකේදී කියලා දෙන්නම් මේ මසල්ස් ටික වැඩ කරන හැටි. එතකොට කකුල හැරෙන හැටි. ඔයාලගේ පිටිපතුල අපි හිටගෙන ඉන්නේ මෙහෙමනේ පිටිපතුල දෙන්න. පිටිපතුල මෙහෙම පැත්තට කරකවනකොට බලන්න තට්ටම ළඟින් එන්නේ නැත්නම් බටොක්ස් වලින් කැරකෙලා යනවා. අන්න ඒක කරන්නේ මේ ඇතුලේ තියෙන මසල්ස්. හරි? ඒකට මසාජ් එකේදී මේවත් මසාජ් කරන්න ඕනේ. එතකොට ඔයාලා තේරුම් ගන්න ඕනේ බටොක්ස් මසාජ් කරනවා නම් මේ උඩින් තෙල් ගාලම වැඩක් නැහැ. මේ උඩින් මේක විතරක් තෙල් ගාලා අරන්නේ ගැඹුරු අමාරුවක් තියෙන කට්ටියක මේවයි තෙල් ගෑවෙන්න මසාජ් එක ඩීප් කරන්න ඕනේ. ඒක තමයි ඩීප්
රිලැක්සේෂන් මසාජ් කියලා කියන්නේ. මේ බලන්න කකුලේ ආයෙත් අර විදිහම තියෙනවා. මේ තියෙන්නේ කකුලේ මේ තියෙන ග්ලූටියස් මැක්සිමස් කියන මසල් එක. මේ තියෙන ග්ලූටියස් මීඩියස් කියන එක. හරිනේ? ඊළාට මේ තියෙන කොඳුරට පෙළ. ඊළාට බලන්න මෙතනින් ගත්තාම මේ තියෙන්නේ අර මෙන්න මේ තියෙන්නේ මෙන්න මේකේ මේ යට තියෙන මුද්ද වගේ එක. මේනේ මුද්ද වගේ එකට හයි වෙච්ච මසල්ස් බලන්න අරකින්. මේ තියෙන්නේ ඒකට හයි වෙච්ච මසල්ස් මේ තියෙන්නේ. මේ උඩ තියෙන මසල්ස් කපලා අස් කරායින් පස්සේ තමයි මේ අපි හරි. මේ ගොඩාක් බර උස්සන කට්ටියට කළු වලම උස්සන කට්ටියගේ මේ තට්ටම් වල මෙන්න මේවා රිදෙන්න ගන්න. මේක මොකද මේ මසල්ස් හොඳටම වැඩ කරලා මේ ඔරිජින් එක ඇදිලා. ඔරිජින් එකෙන් ඇදිලා. ඒක තමයි මේ තියෙන මේ තියෙන්නේ තයි එකේ පිටිපස්සේ තියෙන මසල්ස්. මේ ටික එකතු කරලා ගත්තාම අපි කියන හැමස්ට්‍රින්ග් ගෲප් එක කියලා. හැමස්ට්‍රින්ග් ගෲප් කියලා කියන්නේ තයි එකේ පිටිපස්සේ යන ලොකුම මාංශපේශි කුට්ටියක් තියෙන. ඒක තමයි හැමස්ට්‍රින්ග් ගෲප් කියලා කියන්නේ. හරිනේ? මේ මාංශපේශිය නම් සම්පූර්ණයෙන් මතක තියාගන්න ඕනේ. හැබැයි අර ඊට පැත්තේ ග්‍රැසිලිස්, සාටෝරියස් ඊළාට රෙක්ටස් ෆෙමරිස් අන්න ඒ වගේ නම් ටිකක් හරි මතක තියාගන්න බලන්න. මතක තියාගත්තම වටිනවා. ඊළාට මේකෙත් මේ මේරුපසටහනේ ඔය ග්ලූටියස් මැක්සිමස් ඊළාට ග්ලූටියස් මීඩියස් අන්න ඒවා නම් මතක තියාගන්න ඕනේ. හරිද? මෙන්න මේක වැදගත්. ITB කියලා කෙටියෙන් හඳුන්වන්නේ බලන්න මේ හැදිච්ච හැටි. මේ තියෙන ග්ලූටියස් මැක්සිමස් මසල් එක. මේ තියෙන අනිත් මසල් එක. මේකෙන් ඊළඟ මෙතන තියෙන අනිත් යටින් එන මසල්. ඒ ඔක්කොගේම මසල් ෆයිබර්ස් මේ වෙන තන්තුම මේකක් හැදිලා ලොකු පටියක් යනවා. ලොකු පටියක් මෙහෙම පහළට ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා මේ ධනිස්සටත් පහළට යනවා. අයිලියෝටිබියල් බෑන්ඩ් කියලා කියන්නේ කකුල කලව කියන එක ගත්තම උඩ පැත්තේ මසල්ස් ටිකක් තියෙනවා යට පැත්තේ මසල්ස් ටිකක් තියෙනවා උඩ පැත්තේ මසල්ස්ලා දාර දිගේ ඇඟිල්ල යවන්න පුළුවන් අන්නේ දාර දිගේ ඇඟිල්ල යවන ටික තමයි මේ ITB කියලා කියන්නේ අයිලියෝටිබියල් බෑන්ඩ් කියලා. ඊළඟ මෙතනින් ගත්තාම මේ තියෙන කලවේ පිටිපස්සෙන් යන මසල්ස් දෙක මේ දෙක ගිහිල්ලා මේවා දෙපැත්තට බෙදිලා ධනිස් සැටේට දෙපැත්තෙන් මෙහෙම ගිහිල්ලා තමයි ධනිස්සට පහලින් තියෙන ඒ යටේ පහළ කොටසට සම්බන්ධ. මේ තියෙන ධනිස්සට. මේ තියෙන ධනිස්සට. මේ තියෙන ධනිස්සට. ඒතකොට මෙතන ඉඩක් තියෙනවා. නේ? මෙතන ඉඩක් තියෙනවා. ධනිස්ස පිටිපස්සේ ඉඩක් තියෙනවා. එතකොට මේ තියෙන එතන. ඔයාලා මීට කියවුවොතින් මේ තියෙන බයිසෙප්ස් ෆෙමොරස් කියන මසල් එක උඩ ඉඳලා එන එක. මේ තියෙන සෙමි ටෙන්ඩෝනොසිස් සෙමි මෙම්බ්‍රේනොසිස් කියන මසල් දෙක. ඒ දෙක ඇවිල්ලා මෙහෙම ගිහිල්ලා මෙහාට යනවා. මේකෙන් මෙහාට යනවා. ඊළඟට යටින් ආපහු ගැස්ට්‍රොක්නීමිස් කියන මසල් එක මෙහෙන් මෙහෙ යනවා. මේක මෙහෙ යනවා. මෙතන මොකක්වත් මසල් එකක් නැහැ. ඒ කියන්නේ ධනියසේ අත ගෑවොත් මොකුත් මසල් එකක් නැත්තේ ඒක තමයි. ඒකේ යට තියෙන්නේ ඔය පොප්ලිටියල් ෆොසා කියලා කියන්නේ ඒක. එතන තියෙනවා නහර ගොඩක්. රුධිරනාල දෙවර්ගෙම තියෙනවා, ස්නායු තියෙනවා. ඊළඟට වසාන ගැටි තියෙනවා, වසාන ආල තියෙනවා. ඒ නිසා එතන ගොඩක් වැදගත් තැනක් මසාජ් එකේ. මේ තියෙන්නේ මේ ටයි එකේ මසල්ස්
උඩ ටික ගලවලා යට ටික. එතකොට හිතලා බලන්න අපි තයි එකක් කරනවා නම් මසාජ් එකක් මොනතරම් ගැඹුරට දැනෙන්න කරන්න ඕනද කියලා. හරිනේ? එතකොට මේ ඩීප් ටිෂු මසාජ් කියන්නේ මෙන්න මේවටත් අහුවෙන්න කරන මසාජ් එකක් ඩීප් ටිෂු මසාජ් කියලා කියනවා. මේ තියෙන්නේ අනිත් පැත්තෙන් බැලුවාම මෙන්න මේ තියෙන්නේ අයිලියෝටිබියල් බෑන්ඩ් කියන එක තමයි මේ තියෙන්නේ. මේ දීලෙන් මෙහෙ ඇවිල්ලා මෙහෙම වෙලා දෙපැත්තට බෙදිලා යට තියෙන අස්තියට දෙපැත්තට යාවෙනවා. හරිනේ? මේ තියෙන ආයතන මේ තියෙන ගැඹුරු මසල්ස් අර මේ පෙල්වික් බෝන් එකේ නැත්තම් මේ ශ්‍රෝණි මේකලාවේ අර තැන් තැන් වලට හයි වෙන විදිය පෙන්වන එකක්. ඒ කියන්නේ ඔයාලට ඒකත් දැනගන්න තමයි මේක දැම්මේ. මේ තියෙන්නේ උකුල් සංදිය. නැත්තම් මේක අපේ කලව ඇටේට උකුල සම්බන්ධව අපේ කකුලේ මුදුනේ තියෙන සංදිය තමයි මේ තියෙන්නේ. බලන්න මේකේ මේ සංදිය වටේට මසල්ස් කීයක් තියෙනවද කියන්නේ මේ උඩ තියෙන ඔක්කොම ගලවලා ඇතුලේ තියෙන ටික මේ තියෙන්නේ. මේකයි ඒකෙත් හෙඩ්ස් දෙකයි නේ. මේක කරකවන දා මේ විදිහට මේ මසල්ස් දෙකලා තියෙන්නේ. මේ බලන්න මේකේ අස්සේ මසල්ස් හයි වෙලා තියෙන්නේ නේ. මේවා හින්දා තමයි අපිට කකුල කරකවන්න පුළුවන් වෙන්නේ. හරි. ඊළඟට පිටේ මසල්ස් උත් පිටේ මසල්ස් ගත්තාම පිටත් අර විදිහම තමයි මතු පිට මසල්ස් තියෙනවා ගැඹුරේ මසල්ස් තව තට්ටු දෙකක් තියෙනවා. ඊටත් පිටින් තවත් එකක් තියෙන ඉලෑඩ හා සම්බන්ධ. හරි. එතකොට මේ තියෙන මතු පිටම තියෙන මසල්ස්. මෙන්න මේක තමයි මතු පිටින් තියෙන ලොකම මසල් එක. මෙන්න මේක. මේ තියෙන මෙහෙම ඇවිල්ලා මෙහෙම ගිහින් ඒක තමයි ඒකට අපි කියන්නේ ට්‍රපීසියස් මසල් කියලා. ඒ කියන්නේ ට්‍රපීසියම් එක හැඩයගත්තු මසල් එක තමයි මේ තියෙන්නේ. ඒක මෙහෙන් බෙල්ලට යනකම් යනවා. මෙහෙන් ඇවිල්ලා උරපතු ඇටයට සම්බන්ධ වෙනවා. මෙහෙන් ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා කොඳුවට පෙළේ උරස් කෂේරු ගාවල 12 වෙනි එක දක්වා යනවා. එතන ඉඳලා පටන් ගන්න මසල් එක මේ. මෙහෙම එතෙන්ට යනකම් තනි මසල් එක මේ යනවා. හරි. මේක ගැලෙව්වහම ඊට යටින් තියෙන මසල්ස් තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ ඒවා. මේ තියෙන්නේ ඒවා. එයාට මෙන්න මේ තියෙන්නේ අපි බෙහෙත් දින මසල් එක. මෙතන උරහිසේ මෙතන තියෙන මසල් එක තමයි මේ තියෙන්නේ. ඩෙල්ටාකාර මසල් එකක් නැත්නම් ත්‍රිකෝණාකාර මසල් එකකින්ද මේකට කියනවා ඩෙල්ටොයිඩ් මසල් කියලා. මේ තියෙන්නේ. මේ පැත්තේ ඩෙල්ටොයිඩ් මසල් කියන්නේ මේක. හරිනේ? ඊළාට ඒක හයි වෙලා තියෙන්නේ මෙන්න මේ ධාරයක් මේක අස්තිමය ධාරයක්. ඒ ධාරේ සපයලා තියෙන්නේ මේ මොකද? මේ අපි ඉස්සරික අපි සාමාන්‍යයෙන් උරපතු වැඩේ කියන්නේ ඒකම. මේ උරපතු වැඩේ නිකම්ම පැතලි එකක් නෙවෙයි මේකේ තියෙනවා මෙතන තියෙන මතුවෙච්ච ධාරයක් වගේ. ඔන්නේ ධාරයට තමයි මේ මසල් එක මෙතන හයි වෙලා තියෙන්නේ. මේ උල වගේ මේක හයි වෙලා තියෙන්නේ අතේ මෙතනට. මේ තියෙන්නේ මේ තියෙන උරපතු වැඩේ ධාරය. හරිනේ? ඒක තමයි වෙච්ච මසල් එක මෙතනින් ගිහලා මේ අතේ ඇටයට හයි වෙලා තියෙන්නේ. ඒක ඕක වැඩ කරනවා තමයි මෙහෙම වෙන්නේ. හරි? මේක ප්‍රැක්ටිකල් එකේදී මම ඊට වැඩිය තව විස්තර කියලා දෙන්නම්. මේරුපසහන දැන් මේ වලට තේරුම් ගන්න කොඳුයට පෙලත් එක්ක මොනතරම් මාංශ පේශි තියෙනවද කියලා. මේ බලන්න මේ කොඳුයට පෙල. හරිද? මේ තියෙන අර අපිට අල්ලන්න පුළුවන් මුදුන් පෙල මේ තියෙන. ඒකත් එක්කම දෙපැත්තේ බලන්න මෙන්න මේ හරියේ මාංශ පේශි නැහැ. තන්තු ගොඩක් තියෙනවා. ඔයාලත් ඕනනම් බලන්න අත තියලා තුනටිය පිටිපස්සට ඒ හරිය අට අහු වෙනවා. ඒ හරිය මසල්ස් නැහැ. යනකම නැහැ. නේ? අර වල ගැහෙන තැන් දෙකත් එක්ක හොඳට අට අහු වෙනවා. ඒ කියන්නේ මොකක්ද දන්නවද? මේ කොන්දේ මේ හරිය තියෙන මාංශ පේශි
මෙහාට යනකොට තුනී වෙලා ඉතින් පස්සේ තන්තුමය පටි හදලා අර මං කිව්වේ ටෙන්ඩන්ස් කණ්ඩරා කියන්නේ ආන්නේ හදලා ගිහිල්ලා අර තුනට තියෙන අටවලට සම්බන්ධ වෙනවා. මේ හැටි. මෙන්න මේ ටිකේ මේ තියෙන තනිකර තන්තුමය කොටස් ටික. ඒ තන්තුමය කොටස් හැදලා තියෙන මේ මසල්ස් වල කෙලවර. හරිනේ? ඒකට මේවා ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා ඔළුවේ පිටිපස්සට සම්බන්ධ වෙනවා. එතකොට මේ දිග මාංශ පේශියක් මෙහෙම හැකිලුණොත් මොකද වෙන්නේ? මෙහෙම වෙනවා ඔළුව. ඇයි? මෙතන යටින් හැදෙන්න මෙතන හෙලවෙන්න බෑනේ. හෙලවෙන්න පුළුවන් හිස් කබල. මෙතන මෙහෙම වෙනවා. ඒකට මෙතන මෙහෙම වෙනකොට අපේ මුළු කොන්ද දිගේම තියෙන මසල් එකක් වැඩ කරනවා. හරිනේ? ඒ මසල් එක තුනට බෙදලා තියෙන්නේ. මෙතනින් ඇවිල්ලා අතුල දිගේ එකක් යනවා. මෙහෙන් එකක් යනවා. ඊළඟ මෙහෙන් ගිහිල්ලා මේ කොඳුරට පෙළෙන් මෙහෙන් ගිහිල්ලා මේ ඉලයට වල සම්බන්ධ වෙයි මෙහෙම සම්බන්ධ වෙයි යනවා. හරි? ඊළඟට මෙහෙන් තාමසල් එකක් පෙන්වන්න ඕනේ. මෙන්න මේ තියෙන්නේ තාමසල් එක. මේක තමයි ලැටිසිමස් ඩෝසයි කියන්නේ. අර අයෝමය පුරුෂය අර මෙහෙම කළාම V එක වගේ මෙතන එන්නේ. ආන්න ඒක තමයි ලැටිසිමස් ඩෝසයි කියන්නේ. මෙන්න මේ තියෙන්නේ ඊළඟ තට්ටුවේ තියෙන මසල්ස් සෙරටස් ඇන්ටීරියර් සෙරටස් පොස්ටීරියර් කියන මසල්ස්. මේ තියෙන අර මං කිව්වේ අර තුනට ඉඳලා ඔය ස්කබල දක්වාන ඉරෙක්ටර් ස්පයිනේ මසල්ස් කියන්නේ. ඉරෙක්ටර් කියන්නේ කෙලින් කරන ස්පයින් කියන්නේ පොඳුරට. පොඳුරට කෙලින් කරලා ඔළුව කෙලින් කරන මසල්ස් තමයි ඉරෙක්ටර් ස්පයිනේ මසල්ස් කියලා කියන්නේ. මෙන්න මේ. මේ තියෙන. මේ ඊතරෙන් ගිහින් මේ තියෙන. මාස ගාණක් මතක් කරන්න ඕන ටිකක් හොඳයි. එයා කියවන නිතර කියවන්න. මොකද අලුත් පුද්ගලයෙක් වෙන්නනේ යන්නේ දැන්. තෙරපිස් කෙනෙක් කිව්වහම සමහර වෙලාවට දැන් මට හම්බ වෙලා තියෙනවා සමහර ගෙස්ට් ඇවිල්ලා මෙන්න මේ මසල් එක ගැන මට කියලා තියෙනවා. මෙන්න මේක. rhomboides major rhomboides minor. my rhomboides muscles paining කියලා මට කියලා තියෙනවා. එතකොට rhomboides muscle දන්නේ හින්දා මම please show me කියලා පිටට අත තියලා මෙතෙන්ට අත තියලා බැලුවා. ඒකට හරි සැටිස්ෆයිඩ්. ඒ වගේ ඔයාලා මේ මසල්ස් කරන නම් ටික දැන් මේ අත්‍යවශ්‍ය මසල්ස් තමයි මම මේ කියන්නේ. trapezius ඕනේ, deltoid එක ඕනේ, තව supraspicularis subscapularis ඒ ටික තියෙන ඉතින් මම වෙනම කියනවා. ඊළඟ latissimus dorsi කියන එක ඕනේ. ඊළඟ මෙතන තියෙන මේ ටික rhomboides major rhomboides minor ඕනේ. ඊළඟ මෙන්න මේ අස්සෙන් යනවා මේ උරපතු වැටේ අස්සෙන් ගිහිල්ලට උඩින් ගිහිල්ලා මේ මෙතෙන්ට සම්බන්ධ වෙන මසල් එකක් තියෙනවා. teres major teres minor කියලා මේ. teres major teres minor. මේ මට හරි ලේසි ඔයාලට පෙන්වන්න ප්‍රැක්ටිකල් එකේදී නේද? මම මේ ටික ප්‍රැක්ටිකල් එකේදී පෙන්නනවා. හරි. මෙන්න මේකෙන් මම පෙන්වන්නම්. මේ තියෙන අපේ කොඳු වැටපෙළ. පිටිපස්සෙන් බැලුවම පේන හැටි. මේ තියෙන කොඳු වැටපෙළට සම්බන්ධ වෙච්ච ඉලෑට. හරිද? මේ පිටිපස්සෙන් බලලා තියෙනවා නේද? එතකොට මේ තියෙන්නේ උරපතු වැටේ. උරපතු වැටේ කියන්නේ කොඳු වැටපෙළට සහ ඉලෑට වලට ආසන්නයෙන් මාංශ පේශිය ඇතුලේ පාවෙවි තියෙන එක. මේක ඔයාලට සම්බන්ධයි. අත මෙහෙම කරනකොට මෙහෙම වෙනවා, මෙහෙම කරනකොට මෙහෙම වෙනවා, මෙහෙම කරනකොට මෙහෙම වෙනවා, මෙහෙම කරනකොට මෙහෙම වෙනවා. ඒක එහා මෙහා වෙන්න හදලා තියෙනවා. බලන්න මහ බඹා කොහොමද හදපු හැටි කියලා. හරිනේ? එතකොට මේකේ මේ ගත්තොත් බලන්න මේ ස්කැපියුලා කියන උරපතු වැටේට කියන ඉංග්‍රීසි නම ස්කැපියුලා. එතකොට ස්කැපියුලා එකේ පෘෂ්ඨය මත පිට පෘෂ්ඨය දෙකට බෙදලා තියෙනවා ඉහළට කොටස සහ පහළට කොටස කියලා.
මේ යන කණ්ඨකයකින්. මෙහෙම අස්තිමය ධාරයකින් මේක දෙකට බෙදලා තියෙනවා. ඒක ගිහිල්ලා මෙතන ගිහිල්ලා මෙහෙමත් කැලලක් හදලා නවතිනවා. ඒතකොට ඒ හදපු කැලලට මෙහෙන් එන මේ තියෙන්නේ අපේ ක්ලවිකල් එක නැත්තම් ඉස්සරහින් එන කොලබෝන් එක. ඒක ඇවිල්ලා මෙහෙම සම්බන්ධ වෙලා මෙතන ජොයින්ට් එකක් හදනවා. මෙහෙම. එතකොට මේ ස්පයින් එක ස්පයින් ඔෆ් ස්කැපුලා කියන්නේ ස්කැපුලා එකේ කණ්ඨකය කියන දේ මේකේ. එතකොට ඒකට උඩින් මෙතන තියෙනවා එක අවතලනයක් මේකේ තියෙන එක මසල් එක. ඒකට කියන්නේ සුප්‍රා ස්පයින්. ස්පයින් එකට උඩින් තියෙන සුප්‍රා ස්පයිනේටස් මසල් එක. මේ තියෙන නම අනිත් පැත්තේ දාලා මේ තියෙන්නේ පහළ කොටස. මේකේ තියෙන්නේ ඉන්ෆ්‍රා ස්පයිනේටස් මසල් එක කියලා. ඒ දෙකෙන්ම කරන්නේ අත මෙහෙම පැත්තට කරකවන්න. ඒ මම කියලා දෙන්නම් ප්‍රැක්ටිකලි. හරිනේ? ඔය තියෙන මේ දෙක වැඩ කරන හැටි. ඒ දෙක ඇවිල්ලා යාවෙන හැටි. හරිනේ? ඔය කෙඳි කෙඳි වගේ තියෙන්නේ. මෙන්න මේ කෙඳි කෙඳි වගේ තියෙන මේ බලන්න කොඳු යට පෙළ, බෙල්ලේ කොඳු යට පෙළ. ඒව අස්සෙන් එන ස්නායු තමයි මේ තියෙන්නේ. ඒ එකක් ඇවිල්ලා තා එකක් එක බද්දෙලා තා එකක් එක බද්දෙලා තව බ්‍රාන්චස් හදලා එහෙම ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා මේ බලන්න මෙහෙන් ඇවිල්ලා මේ අත දිගේ යනවා. අත හිරිවැටෙනවා කියන්නේ බෙල්ලේ කොඳු යට පෙළේ වෙනසක් වුණාද අත හිරිවැටෙන්නේ. හරි? මේ තියෙන සුප්‍රාස්පයිනේටස් එකයි ඉන්ෆ්‍රාස්පයිනේටස් එකයි අර ස්පයින් එකයි මේ මෙන්න මේකට කියන්නේ ඇක්‍රෝමියම් ප්‍රොසෙස් කියලා. එතකොට මේකේට අර පැත්තෙන් වෙලා හම්බෙන ජොයින්ට් එකේ ඇක්‍රෝමියෝ ක්ලවිකියුලර් ජොයින්ට් කියලා මෙතන තියෙනවා. මේවා නිකන් අර පණින පුළුවන් ඒවා. හරිද? ඔය තියෙන්නේ යටින් තියෙන මසල් එකක් කියලා සම්බන්ධ. මේ තියෙන්නේ ස්කැපියුලර්, මේ තියෙන ඉලයට. මේ ඉලයට වල සම්බන්ධය පෘෂ්ඨය මේ තියෙන්නේ. අර අපි බැලුව පැත්ත නේ. මේ ඇතුලෙන් බලුවම් පැත්ත. ඒක තව මසල් එකක් තියෙනවා. මුණපතු වලට යට ඇතුලේ තියෙන මසල් එක. ඒක ඇවිල්ලා මෙහාට සම්බන්ධ. මෙහෙම. හරිනේ? ඔයාලා හිතන්න මේක මෙහෙම කරකුණොත් මේක මෙහාට පුංචි වුණොත් මොකද වෙන්නේ? මේ ඇටේ මෙහෙම කරගෙන. මේ ඇටේ මෙහෙම කරගෙන. එතකොට අපේ අත ඉස්සරහට හැඹරෙන්නේ එකෙන් පස්සට හැඹරෙන්නේ අර දෙකෙන්. අර ලිවර් පද්ධතිය රූකඩ වගේ තමයි. මේ තියෙන කොඳුරට පෙළේ කොඳුරට තියෙන හැටි සර්වයිකල් 7යි. සර්වයිකල් කියන්නේ ග්‍රයිවි ගෙල ආශ්‍රිත. 100ක 102 103 104 105 106 107 කියලා MRI ස්කෑන් වල රිපෝට් වල තියෙන්නේ. 102 103 ඩිස්ක් ඩීජනරේටඩ් කියලා තියෙන්නේ. ඒ ඔන්න සර්වයිකල් ඒරියාගේ කශේරුකාවල තියෙන අර අන්තර් කශේරුක මඩලකින් මම කාඩ්ලේජ් එක දිරුවා. එයා 12 තොරසික්. ඒ කියන්නේ උරස් ප්‍රදේශයේ 12ක් තියෙනවා. ඒ ටික T1 T2 T3 T4 T5 එහෙම තියෙන්නේ. ඔයාලා දැකලා තියෙන සමහර MRI ස්කෑන් වල ඔය වයිතුත් වෙනස් වෙනවා. හැබැයි වැඩිපුර වෙන්නේ C cervical ඒවයි සහ L ලම්බ කොටස් වල. ඊළඟට ලම්බ පහක් තියෙනවා. ඒ කියන්නේ තුනටිය ප්‍රදේශ පහක් තියෙනවා. L එක L2 L3 L4 L5. එතකොට ওই ටික 24යි. අතන සේක්‍රම් එක අර ත්‍රිකාස්තිය 5යි. 24 5 29යි. අතන කොක්සිස් කියන අපේ ක්ෂීණ වෙච්ච වලිගය ඇතුළට නැවිච්ච එක. මේ තියෙන මේක බැලුවාම ඔය 100ක 102 103 ඒ ටික තියෙනවා මේ 107 දක්වා. එතන T12 දක්වා තියෙනවා. දැන් මේ තියෙන්නේ L එක L3 L4 L5. දැන් සේක්‍රම් එක. එතන පහක් තියෙනවා. ආයි කොක්සිස් එකේ හතරක් තියෙනවා. මේ තියෙන මේක පැහැදිලිව මෙතන. මේක තමයි කොක්සිස් කියලා කියන අපි ෂීනෙච්වල් එක දැන් සත්තුන්ගේ මොකද වෙලා තියෙන්නේ මේක මෙතනින් ඇවිල්ලා මෙතනින් එළියට ඇවිල්ලා මේ. ඒක තමයි වලිගේ. අපේ මෙතනින් මෙහෙම ගිහලා පටොක්ස් දෙක දෙපැත්තේ තියෙන මේ මැදින් තියෙන අවතලණයේ දිගේ මෙහෙම පස්සට ගිහලා
ඇතුළේ ගිහින් මෙතනින් තමයි ගුදය ඕපන් වෙන්නේ. ගුද මාර්ගයේ ගුදය ඕපන් වෙන්නේ මෙතන. හරිද? මේ තියෙන්නේ පැහැදිලිව දාලා තියෙනවා vertebra එකක් කියන එක. ඒ කියන්නේ මේ පොඳුරට පෙළේ එක පුරුකක් තියෙන ටික. හරිනේ? එතකොට මේකේ මේ තියෙන සාමාන්‍ය පොඳුරටයක් ගත්තාම මේ තියෙන කාඩ්ලේජ් එක. නැත්නම් ඊළඟ මේ කාඩ්ලේජ් එක පිළලා තියෙන්නේ vertebral body එකේ මේ ටිකට කියන body එක කියලා. මේවට කියන process කියලා. ඒ කියන්නේ මේ ප්‍රසර කියලා. මේ සිංහලෙන්. ඒ දෙපැත්තම එහෙම එකතු වෙලා එකතු වෙන මෙතන සිදුරක් තියලා ඒකෙන් උඩට නගින මේ ප්‍රසරේ මේ මුදුන අපි හොඳට පෙරකී අල්ලන්නේ. මේ දෙක දෙපැත්තෙන් ගිහිලා මේ සිදුරක් තියලා තියෙන්නේ. මේ සිදුරු ටික යාවෙලා තමයි දැන් මෙහෙම පේලියක් මෙහෙම තිබුවොත් මැදින් සිදුරක් තියෙනවනේ. අන්න ඒක ඇතුලෙන් තමයි සුෂුම්නාව එන්නේ. මේ තියෙන අර සිදුර තියෙන මෙන්න මෙතනනේ. මේකෙන් තමයි සුෂුම්නාව මෙහෙම යන්නේ. යනකම් මෙන්න මේ සිදුරෙන් තමයි සුෂුම්නාව එළියට පන්නේ. මේක තමයි අන්තර්කශේරුක මඩල කියලා කියන්නේ. මේ තියෙන මසල්ස් තාකයේ ක්‍රමයට වැඩ කරන හැටි ඔය තව තියෙන්නේ. මේ තියෙන්නේ වැලමිට ඉස්සරහා පැත්තේ තියෙන එක. ඔය කෙපලික් වේන් කියලා කියන්නේ අර ලේ ගන්න වේන් එක. ලේ ගන්න මේ ලේ නහර තමයි කෙපලික් වේන් කියලා කියන්නේ. අර මෙතන ගත්තා මේ හරහාට තියෙන එක. මෙතන ඒක. මේ තා පැහැදිලි වෙන්න තමයි මම මේ දාලා තියෙන්නේ. මෙන්න මේ තියෙන්නේ බයිසෙප්ස් කියන මසල් එක. බලන්න බයිසෙප්ස් කියන මසල් එක උඩ බාහුවෙන් ඇවිල්ලා මේ තියෙන වැලමිටනේ. වැලමිට පහු කරලා ඇවිල්ලා යට අස්තිය තමයි සම්බන්ධ වෙන්නේ. ඒතර මේක හැකිලනකොට මොකද වෙන්නේ? මේ යට අස්තිය මෙහෙම නැවිලා උඩට එන්නේ. ඒක තමයි අරගෙන. මේ තියෙන රුධිරනාල පිළිලපු විදිය. මේ තියෙන්නේ වොග්ගඩු දෙක පිහිටපු තැන. බලන්න වොග්ගඩු දෙක පිහිටලා තියෙන්නේ අපේ ඉලෑට වල අන්තිමේ. අපි අත් දෙක මෙන්න මෙහෙම තිබුවොත් ඉනට මහපටංගිල දෙක පිටිපස්සට යන මෙහෙම තිබුවොත් මේ මහපටංගිල දෙක සෙට් වෙන්නේ හරියටම ওই වග්ගොඩ දෙක. හරිනේ? නිසා එතන තවන්නේ නැහැ. එතෙන්ට අපි තට්ටු කරන්නේ නැහැ. වග්ගොඩ දෙකට රිදෙනින්. ඊට ඒ වග්ගොඩ දෙක මේ තියෙන්නේ. හරිද? වග්ගොඩ දෙකෙන් හැදෙන මුත්‍ර මේ පහළට ගේන මුත්‍ර වාහිනී දෙක තමයි තියෙන්නේ. මේ මුත්‍ර වාහිනී දෙක ඇවිල්ලා මං කිය මෙතන තියෙන ශ්‍රෝණි කුහරය කියලා. මේ තියෙන මුත්‍රාශය මං කියවල මේ තියෙන්නේ මෙහෙන් එන අස්තියයි මෙහෙන් එන අස්තියයි ආවෙන්නේ මෙතන සිම්පිසිස් පියුබිස් කියන්නේ මේක තමයි අපි අර මෙතනින් ඉස්සරහින් මේ අත දාලා ඇලුවොත් මම ප්‍රැක්ටිකලි දෙන්න අහුවෙන තැන එතන පිටිපස්සේ තියෙන මේ මුත්‍රාශය ඥාන කෙනෙක් කියනවා මීට පිටිපස්සෙන් තව තියෙනවා ගර්භාශය හරිනේ දැන් මෙහෙම තියෙනවා මෙතෙන් යහපැත්ත මේ ටිකේ ආයි අපේ හැම තියෙන්නේ මේ ටිකේ මේ තියෙන්නේ කලවැටය මෙතනින් මෙහෙම ඇවිල්ලා මේ යන්නේ කකුල මෙහාට කකුල මෙහෙන් ඇවිල්ලා මෙහෙම ඇවිල්ලා මෙතනින් මේ කකුල ඇතුල් පැත්ත ඇවිල්ලා මේ යන්නේ ඉක්කිලි. ඊළඟ මෙහෙම මේ ටිකේ ලිංගේන්ද්‍රය ආයි මෙතන ඉක්කිලිය මේ පැත්තේ මේ කකුල. ආයි මෙහෙම කකුල. එහෙම යන්නේ. ඔය මුත්‍රාශය පිටපො හැටි. ඒ ටික ආරක්ෂාවව තියෙන අර අස්සි දෙකට මුවාවල තමයි ඉන්නේ. හැබැයි මුත්‍රාශය පිරිච්ච වෙලා කරන ඔතෙන්ට අර පහරක් වදින්න පුළුවන්. පහරක් ගැහුවම සමහර කියන්නේ පිපුරුවයි කියලා. ඒක. හරිනේ? එහෙනම් ස්නායු පද්ධතිය ටිකක් බලාගෙන එන්න අපි ඊළඟ ප්‍රැක්ටිකල් දවසේදී අනිවාර්යයෙන්ම මේ ටිකේ ඔයාලට තියෙන ගැටලු තියෙන දේක් තියෙනවා අහන්න ලියාගෙන එන්න. මේ මසල් එක කොතනද මේක කොතනද ඒ ටික අහගෙන ඉන්න. ස්නායු පද්ධතිය මම එදාට රූප සටහන මාර්ගෙන් හරි කියලා දෙන්න. කියලා දීලා ඊළඟට අද මම කරේ නැහැ මේ රබින් පින්චින් ටැපින් නීඩින් ඒ ටික. ඒ ඔයාලගේ දීපු නෝට්ස් ටික ඔක්කොම එදාට අරන් එන්න. මොකද මේ නෝට් එකේ තියෙන එක පැහැදිලි කර කර මම ප්‍රැක්ටිකල් එක කරන්න. එතකොට ඒක වඩා පැහැදිලි ඔයාලට හොඳට මතක හිටිනවා. හොඳේ? හරි. එහෙමනම් අතර දේශනේ සමාර කරනවා. ප්‍රැක්ටිකල් දවසට හමු වෙමු. පුළුවන් තරම් උදෙන් එන්න. අපි 8 කිව්වොත් පුළුවන් නම් අපි
8ටම එන්න පුළුවන් නම් ඇත්තටම 8ටම එන්න. මොකද උදේට අපි ඇවිල්ලා මේක කරමු. මොකද මේ මාසේ ලබන මාසේ අන්තිමට ඔයාලා සහතික දෙන්න පුළුවන් වුණොත් ඔයාලා දිනුවා. ඒකයි දැන් මේ අර මුලින්ම ආපු කට්ටිය ටිකක් කාලයක් හිටියත් එක්ක. නිසා තමයි මේක ඉක්මන් කරලා ඉවර කරන්න හදන්නේ. අ, ඔයාලා පොඩ්ඩක් මහන්සි වෙන්න වෙන මොකද එක දිගට උගන්වනකොට එක දිගට ප්‍රැක්ටිස් කරනකොට හැබැයි එක දිගට ප්‍රැක්ටිකල් කරනකොට ඔයාලට chance එකක් තියෙනවා. මොකද හේතුව මතක හිතීම වැඩි. ඒ නිසා අපි ඊළඟ වාරවලත් පොඩි වෙනසක් කරන්න බලාපොරොත්තු වෙනවා. ප්‍රැක්ටිස් ටික එක දිගට කරන්න බලාපොරොත්තු වෙනවා. සතිපත. එතකොට හොඳ මතකයක් තියෙනවා. එකකට එකක් මතක් වෙනවා. දැන් පහුගිය කාලේ අර මේ දිත්වා කුණාතු එහෙම ඇවිල්ලා අර මේ වෙලාව පහුවෙලා මේ මාස දෙක විතර ගියා ප්‍රැක්ටිකල් එකක් කරලා ඊළඟ කරා. එතකොට අර කරලා ආපු කට්ටිය මතකම නැහැ. ඔයාලට හැබැයි ඒ ලෙඩේ වෙන්නේ ඔයාලට මතක හිටිනවා. නිසා හොඳයි එහෙනම් ප්‍රැක්ටිකල් දවසට හමු වෙමු. හරි. එහෙනම් ආයිබෝවන්. හරි. තෙරුවන් සරණයි. හරි. ඉස්සරහයි. උසරන්. හරි. හරි සර් බොහොම ස්තුතියි.